කියන ලොකුම ඇසට් එක තමයි ඔයාගේ මනස. අපි මේ අලුතෙන් සීරීස් එකක් පටන් ගන්නවා මාස්ටර් ක්ලාස් එකක්. ඒකේ අපි බලන්නේ ඔයාට ස්ටොයික් දර්ශනය යූස් කරලා ඔයාගේ මනස ටෆ් කරගන්නේ කොහොමද කියන එක ගැන. මේක එපිසෝඩ් 8ක් තියෙනවා. අද පළවෙනි එපිසෝඩ් එක තමයි බලන්නේ. එතකොට මෙන්ටල් ටෆ්නස් කියන වචනේ ඇහෙනකොටම ෆ්‍රේස් එක ඇහෙනකොටම ගොඩක් අයගේ ඔළුවට එන්නේ කිසිම දෙයකට හර්ට් වෙන්නේ නැති කෙනෙක්. කවදාවත් අඬන්නේ නැති කෙනෙක්. නැත්තම් කේන්ති ගියත් පෙන්වන්න නැතුව ඉන්නවා නම් ඒක තමයි මෙන්ටල් ටෆ්නස් එක කියන්නේ කියලා. නැත්තම් ගහක් ගලක් වගේ ඉන්නවා කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ කියන එක තමයි මෙන්ටල් ටෆ්නස් එක කියන්නේ කියලා. හෙල්ප් ඉල්ලන්නේ නැහැ මොනවා වුණත්, රෙස්ට් කරන්නේ යකා වගේ වැඩ කරනවා, මොන පේන් එක ආවත් සයිලන්ට්ලි කාගෙන ඉන්නවා. ඒතකොට මේ වගේ අයිඩියා එකක් තමයි ඔයාගේ තියෙන්නේ මෙන්ටල් ටෆ්නස් කිව්වට. හැබැයි මේක නෙවෙයි true mental toughness එක කියන්නේ. එතකොට මෙතනදී ඔයා බලන්න ඕනේ mental toughness කියලා මේ විදියට කලින් කියපු විදියට හැසිරෙන අය ඇත්තටම tough අයද නැත්නම් ඒගොල්ලන් emotions suppress කරගෙන emotions මොනාරි හැඟීම් ආවම මේක යටට හිර කරගෙන Tamanටම damage කරගන්න අයද. right? ඒතර ස්ටොයිසිසම් කියන එක ගැන ඔයා අහුවොත් එහෙම සමහරට ඔයාට හිතෙන්න පුළුවන් ඒක මේ ඉමෝෂන්ලස් වෙලා ගහක් ගලක් වගේ ඉන්න ක්‍රමයක්ද කියලා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා ඔයාට ඩිස්රෙස්පෙක්ට් කරොත් ඔයාට හිංසාවක් කරන්න ආවොත් කට පියාගෙන ඉන්න එකද ස්ටොයිසිසම් කියන්නේ කියලා. මේ වගේ ගොඩක් ඔයාට ඔළුවට එන්න පුළුවන් මෙන්ටල් ටෆ්නස් versus ස්ටොයිසිසම් පැත්ත ගැන අපි කතා කරන්න යනකොට. එතකොට තව එකක් තමයි අමාරු දෙයක් ආවම නෑ මට මුකුත් අවුලක් නෑ කියලා බොරුවට ප්‍රිටෙන්ඩ් කරගෙන ඉන්නවද, බොරුවට පොසිටිවිටි එකක් අරගෙන ඒ උනට ඇතුලෙන් ඇත්තටම හර්ට් වෙනවා. එතකොට ඒ හැඟීම් ටික යටපත් කරගෙන ප්‍රිටෙන්ඩ් කරන එකද මේ ටෆ්නස් කියන්නේ කියලා. ඉතින් අපි ටිකෙන් ටික බලමු. මේ අද වීඩියෝ එක ගොඩාක් දිගයි. ඒ වුණාට මේක හොඳට අහගෙන ඉන්න දැන් වෙලාව නැත්තම් වෙන වෙලාවක අහන්න. මොකද මේ තමයි ඔයාගේ ෆවුන්ඩේෂන් එක. මෙන්ටල් ටෆ්නස් හදන ෆවුන්ඩේෂන් එක තමයි අද අපි දාන්නේ. එතකොට අද අපි බලනවා ස්ටොයික් මෙන්ටල් ටෆ්නස් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලනවා ස්ට්‍රෝං මයින්ඩ් එකයි හාර්ට් එකයි අතර වෙනස මොකක්ද කියලා. ගොඩක් අය ස්ට්‍රෝං මයින්ඩ් එකක් කියලා හිතාගෙන ඉන්නේ හිත ගල් කරගෙන ඉන්නවා. ඉතින් හිත ගල් කරගෙන ජීවත් වෙලා වැඩක් තියනවාද? You have to feel. right? ජීවිතය කියන්නේ you have to feel. එතකොට මේ දෙක පටලවගෙන ඉන්නේ ගොඩක් අය. ඒක නිසා ඒක ගැනත් අපි අද බලනවා. එතකොට ගොඩක් අය හිතනවා පේන් එකක් දැනෙන එක වීක්නස් එකක් කියලා. ස්ට්‍රෝං වෙන්න නම් මට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ කියන එකකින් ඉන්න ඕනි කියලා. එතකොට ඒක ඇත්තද? අපි ඒකත් බලනවා. එතකොට ඉමෝෂන් එකක් ආවොත් ඒ කියන්නේ ඔයා වීක්ද, ඔයාගේ කන්ට්‍රෝල් එක නැති වුණාද කියන එකත් අපි බලනවා. ඒ වගේම මේ ඔක්කොම බලලා අපි අන්තිමට බලනවා ඔයා ඇත්තටම ප්‍රැක්ටිකලි මොන විදියට ජීවිතේ කැරකුණත් ඔයාට හොඳ ජජ්මන්ට් එකක් ගන්න පුළුවන් වෙන්න, ඒ ජජ්මන්ට් එක මත ඉඳලා හොඳ ඇක්ෂන්ස් ගන්න පුළුවන් වෙන්න ඔයාට අද ඉඳන් කරන්න පුළුවන් පුංචි දේවල් මොනවද කියලා අපි බලනවා. ඒතර මේක තමයි මේ එපිසෝඩ් 8 මාස්ටර් ක්ලාස් එකේ ෆවුන්ඩේෂන් එක. මේක හොඳටම වැදගත් ඔයාට. එතකොට පළවෙනි එක ස්ටොයිසිසම් කියන්නේ කිසිම දෙයක් ෆීල් නොවි ඉන්න එක නෙවෙයි. ඒතර ඔයාගේ ජීවිතේට දුක එන්න පුළුවන්, බය එන්න පුළුවන්, ලෙඩ රෝග එන්න පුළුවන්, ඔයාට නැති වෙන්න පුළුවන් තියෙන දේවල්, ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්, ඔයාව කොන් වෙන්න පුළුවන්, ඔයාට අන්තිමටම අපි හැමෝටම වෙන විදියට ඩෙත් එකක් එනවා. එතකොට ස්ටොයිසිසම් කියන ස්ටොයික් ෆිලොසොෆර්ස්ලා මීට අවුරුදු 10 ගානකට කලින් හිටපු කට්ටියත් මේ ඔක්කොම තිබ්බා. මොකද ඒගොල්ලනුත් හියුමන් සොසයිටි එකේමයි හිටියේ, ගල් පිළිම වගේ නෙවෙයි හිටියේ. ඒගොල්ලන්ටත් මේ ඔක්කොම තිබිලත් ඒගොල්ලන් කොහොමද ස්ට්‍රෝං මෙන්ටැලිටි එකක් හදාගත්තේ කියන එක අපි බලන්න ඕනේ. එතකොට ශක්තිමත් මනසක් තියන අයගෙයි ඔයාගෙයි ඩිෆරන්ස් එක තියෙන්නේ ඉමෝෂන් එකක් එන එකේ නෙවෙයි. දෙගොල්ලොන්ටම ඉමෝෂන්ස් එනවා. ඉමෝෂන් එකෙන් පස්සේ මොනවද කරන්න කියන එකේ තමයි මෙන්ටල් ටෆ්නස් එක තියෙන්නේ. නැතු ඉමෝෂන් එක එන්න දෙන්නේ නැතුව ඔක්කොම දොරවල් වහගෙන මට මුකුත් එන්නේ නැහැ ඒක නිසා මං ටෆ් කියාගෙන ඉන්න එක නෙවෙයි. ඉමෝෂන්ස් එන්න දෙනවා. ලයිෆ් එකේ සිටුේෂන්ස් එන්න දෙනවා. ආවට පස්සේ
මොකක්ද ඔයා කරන්න කියන එක මත තමයි ඔයාගේ ටෆ්නස් එක තීරණය වෙන්නේ. වරද්ද ගන්න එපා. දැනෙන එක ෆීලිංගස් එන එක නෙවෙයි ප්‍රශ්නේ ඔයාගේ ජීවිතේ. ෆීලිංගස් එනවා, එන්න ඕනේ. රයිට්. අපි උදාහරණ කීපයක් බලමු. ගොඩාක් උදාහරණ මේකේ කතා කරනවා ජීවිතේ එක එක පැති වලින්. ඒක නිසා මේ තමයි පළවෙනි උදාහරණ. හිතන්න ඔයාලට බෑඩ් නිවුස් එකක් එනවා. මොකක් හරි වෙන්න පුළුවන්. ජොබ් එක නැති වුණා වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එක ඔයාගේ ආදරය කරපු එක්කෙනාම යනවා කියලා බායි කියලා ගියා වෙන්න පුළුවන්. බිස්නස් ඩීල් එක රිජෙක්ට් වුණා වෙන්න පුළුවන්. නැත්තම් ඔෆිස් එකේ හරි කොහෙදී හරි කවුරු හරි ඔයාගේ වැරද්දක් කිව්වා වෙන්න පුළුවන්. නැත්තම් ඔයා බ්ලඩ් ටෙස්ට් එකක් කරලා හෙල්ත් රිපෝට් එක දැන් හොඳ නෑ වෙන්න පුළුවන්. ඔය වගේ බෑඩ් නිවුස් එනවා. ජීවිතේට එනවා. හැම වෙලෙම පොසිටිව් නෙවෙයිනේ. එතකොට අපේ ඒ බෑඩ් නිවුස් ආවහම අපේ ඇඟ නෝමලි කරන්නේ ඒකට රියැක්ට් කරනවා. කොහොමද? ෂොක් එකක් එනවා, බය එනවා, දුක, ඇඟර් එක එනවා, නැත්තම් එම්බැරස්මන්ට් එක එනවා. අයියෝ මම හැමෝම ඉස්සරහා හිනාවට ලක් වුණානේ කියලා. ඒක නිසා හાર્ට් රේට් වැඩි වෙනවා. සමහරලාට අර එන්නේ බය වුණාම මොකක් හරි වුණාම බඩත් අප්සෙට් යනවා. එතකොට මනස මේ බෑඩ් නිවුස් ආව ගමම්ම කරන්නේ ඔයා මනස ට්‍රේන් කරලා තිබ්බේ නැත්තම් ටක් ගාලා බෑඩ් නිවුස් ආපු ගමන් ඉමෝෂන්ස් ටිකක් හදා ගන්නවා. ඒ ඉමෝෂන්ස් ටික හදා ගන්න ඕනේ. ඉමෝෂන්ස් ටික එනවා. ඒ ආපු ගමන් ඒකට ෆිසිකල් රෙස්පොන්ස් එකක් දෙනවා. හાર્ට් රේට් එක වැඩි කරගන්නවා. මොකද ඔයාගේ මනසෙන් අර ඉමෝෂන්ස් එක ඇටච් කරලා වර්ස්ට් කේස් සිනාරියෝ එක හදනවා. රයිට්. අපි ඒව දිගට ගැඹුරට කතා කරනවා තව පොඩ්ඩකින්. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේ ෆස්ට් ඉන්ස්ටින්ක්ටිව් රියැක්ෂන් එක. ඒ කියන්නේ අපි ඒකට ළඟම සිංහල වචන කියන්න පුළුවන් අනිච්චානුග වගේ. බල්ලෙක් පැන්නොත් පාරට ඔයාගේ ඉස්සරහට බුරාගෙන පැන්නොත් ඔයාට හිත ඉන්න වෙලාවක් නෑ. ඇඟ ඒකට රිෆ්ලෙක්සස් ටික දෙනවා. ටක් ගාලා එතනින් එහාට වෙනවා. නැත්තම් පයින් එකක් ගන්නවා. මොනවා හරි රිෆ්ලෙක්සස් එනවා. ඒ වගේම හිත එකපාරට බය වෙනකොට බල්ල බුරනකොට හાર્ට් රේට් එක වැඩි වෙනවා. මේවා ඔයාගේ ෆුල් කන්ට්‍රෝල් එකේ තියෙන ඒවා නෙවෙයි. මේ ඉනීෂියල් රෙස්පොන්සස් ටික. රයිට්. ඒවා ෆිසිකල් රෙස්පොන්සස්. ඒතර මේ පළවෙනි රියැක්ෂන් එක ඔයාගේ තේරීම නෙවෙයි. රයිට්. ඒ මිලිතප්පර ගානේදී මොකක් හරි වෙන එන ඉමෝෂන් එක, ඒ ෆ්ලඩ් ඔෆ් ෆීලිංගස් ටික, නැත්තම් ඇතුලේ ශ්‍රාවය වෙන ඒවා, ඒ ඔක්කොම ඔයාගේ කන්ට්‍රෝල් එකේ නෙවෙයි තියෙන්නේ. but ඊට චුට්ටකට පස්සේ ඉඳන් කරන ටික ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. but normally අපි අපේ හැබිචුවල් පැටර්න් එකට අනුව ඊට පස්සේ කරන ඒවා ටික එකම ටික වෙන්නේ. කවුරු හරි ෆෝන් එකක් ගැහුවොත් ඒක ඇහුනට පස්සේ යකා නගිනවා. රයිට්. එතකොට පිටිපස්සේ ඇරලා බයිනවා. එයාට ඉස්සර කරන්න දෙන්න හැමදාම ඔහොමයි. ඒතර මේ අර ඉනීෂියල් ඉන්ස්ටින්ක්ටිව් දේට පස්සේ එන ඒ ඉමෝෂන්ස්ට පස්සේ එන දේවල් ටික තමයි අපි හදාගන්න යන්නේ. එතකොට ඔයා මෙන්ටල් ටෆ් වෙනවා කියන්නේ මට කිසිම ෆීලිං එකක් නැහැ කියලා බොරුවට කියාගෙන ඉන්න එක නෙවෙයි. මොකද ඔයාට ෆීලිං නැතුව ඉන්න බෑනේ. ලයිෆ් එකේ ගහක් ගලක් වගේ ෆීලිංස් එනවා. ඉතින් ඔයා කොච්චර ඒක යටපත් කරගෙන ඉන්න හැදුවත් එනවා. එතකොට ඔයා වෙන්නේ මෙන්ටල් ටෆ් වුණාම මට මේක දැනෙනවා. but මේ ෆීලිං එකට අනුව මගේ next action එක decide කරන්න ඕනේ මම. ෆීලිං එක නෙවෙයි ඒක decide කරන්නේ. අන්න එතකොට ඔයා mentally මනසට ෆීලිං එකයි action එකයි අතරට එන්න හිඩසක් හදලා දෙනවා. right? emotion එක දැනෙනවා. හැබැයි ඒක ඔයාගේ master කරගන්නේ නැහැ. emotion එකට ඕනේ විදියට ඔයා නටන්නේ නැහැ. තේරෙනවා ඇති කියලා හිතනවා. right? තව උදාහරණයක් ගමු. මීටින් එකකදී ඔයාට කවුරු හරි ඩිස්රෙස්පෙක්ට්ෆුල් විදියට කතා කරා. naturally ඔයාගේ හිත රිදෙනවා. ඔයාට කේන්ති යන්න පුළුවන්. ඒක okay, right? it's instinctively coming. එතකොට මේ වෙලාවේ ඔයාට shout කරන්න පුළුවන්. අනිත් පැත්තට කෑ ගහන්න පුළුවන්. නැත්තම් එයාටත් insult කරන්න පුළුවන්. ඔයාට insult කරපු විදිහටම. නැත්තම් email message දාලා මම නෙවෙයි අරයනේ මෙයානේ මේමනේ උනේ කිය ඔකට ආගියු කරන්න පුළුවන්. රයිට්. නැත්තම් මුකුත් උන්නේ වගේ සද්ද නැතුව ඉන්නවා. හැබැයි හිත ඇතුලෙන් ඔක්කොම තියාගෙන ඉන්නවා. පස්සේ දවසක වැඩේ දෙන්නම් ගේම දෙන්නම් කියලා හිතාගෙන. රයිට්. නැත්තම් ඔයාට ටක් ගාලා පෝස් එකක් ගන්න පුළුවන්. අර ඉමෝෂන් එකයි ඒ වෙලාවේ ආපු ඉමෝෂන්ස් ටික හිත රිදුන එක කේන්ති යන එකයි මේ
කෑ ගහන ඉන්සල්ට් කරන ඒ ඇක්ෂන්ස් ටිකයි අතරට ඔයා පෝස් එකක් දානවා. මොකද එතකොට ඔයාගේ මනසට ඒ අතරට රිංගලා මේක හරියට බුද්ධිමත්ව ඉවැලුවේට් කරන්න පොඩ්ඩක් ඉඩ හම්බෙනවා. ඒක තමයි අපි පුරුදු වෙන්න යන්නේ. රයිට්? මොකද ඉන්ස්ටින්ක්ටිව්ලි ඔයා පැටර්න් එකට අනුව හැම වෙලේම කවුරු හරි ඔයාට ඩිස්රෙස්පෙක්ට් කරාද නැත්නම් පාරේ යනකොට පිටිපස්සේ කෙනෙක් ෆෝන් ගැහුවාද ඔයාගේ පැටර්න් එකට අනුව ඔයාට යකා නගිනවා වෙන්න පුළුවන්. බට් මේ වෙලාවේදී ඔයාට අපි පෙන්වලා දෙනවා ඔයාගේ මනසට ඉඩක් දෙනවා හෝන් එකක් ගැහුවාම යකා නගින එක නෙවෙයි තියෙන එකම choice එක කියලා. එයා මනසට ඉඩක් දෙනවා මට choices කීපයක් තියෙනවා. let me choose. right? එතකොට at least සමහරට ඔයා choose කරන්න පුළුවන් මෙතන shout කරනවා මම ආපහු කියලා but you decide it. ඔයාගේ emotion එක නෙවෙයි ඔයාගේ habitual pattern එක නෙවෙයි decide කරන්නේ. ඔයා හිතලා බලලා මේ මිනිහා මට බැන්න ගිහලා කනේ පාරක් ගහනවා කියලා decide කරන්න පුළුවන් but you took that choice. ඔයාගේ මනස ගත්තේ. ඔයා pattern එකෙන් නෙවෙයි ඒක ගත්තේ. ඒක වැදගත්. right? එතකොට මෙතන ඔයා හිතන්න පුළුවන් හරි මට දැන් කේන්ති ගිහින් ඉන්නේ. හැබැයි මගේ immediate reaction එකෙන් දැන් මම මේ වෙලාවේ කරන එකෙන් මම මේ දැන් මට තියෙන power එක මං ඉන්න position එක තවත් නරක කරගන්නවද? මම මේ වෙලාවේ හැඟීම්බරව action එකක් අරගෙන මට තියෙන opportunities ටික නැති කරගන්නවද? ඒ ඔක්කොම හිතන්න මනසට පොඩි ඉඩක් ඔයා අරන් දෙනවා. right? ඉතින් ඔයාට පොයින්ට් එකක් තියෙනවා නම් අනිත් පැත්තට කියන්න ඔයාට කාම්ව ඔයාට කියන්න පුළුවන් මේ ටෝන් එකෙන් කතා කරන එක මට ඇක්සෙප්ටබල් නෑ. ඔයා සද්දය අඩු කරලා ඔයා කියන දේ කියන්න කියලා ඔයාට කියන්න පුළුවන්. ඔයාට තේරෙනව නේද? මෙතන අර ඕන දෙයක් වෙච්චාවේ කියලා ඉන්න එක නෙවෙයි. right? ඔයා කන්ට්‍රෝල් එකේ රිප්ලයි එක දෙනවා. අර කිව්වා වගේ අනිත් පැත්තට කනට ගහනවා නම් ඒකත් හොඳට හිතලා බලලා කන්ට්‍රෝල් එකේ කරනවා මිසක් අර හැංගීම් බර එකකින් නෙවෙයි කරන්නේ. right? නැත්තම් වාට කරන්න පුළුවන් හරි ඩිස්රෙස්පෙක්ට්ෆුල් වෙන දෙයක් මොන හරි කවුරු හරි කිව්වා මීටින් එකේදී ඔයා මුකුත් කරන්නේ නැහැ. ඔයා නැගිටිනවා අයින් වෙනවා. නැගිටලා යනවා. right? That's your response. You chose that. right? සීරියස් වර්ක්ප්ලේස් ඉෂුව එකක් නම් කවුරු හරි බොස් කෙනෙක් ඔයාලට නරක විදියට මොන හරි කිව්වා නම් ඔයාට ඒක ඩොකියුමන්ට් කරලා HR එකට හරියට එස්කලේට් කරන්න පුළුවන්. නැත්නම් එතන බොස් එක්ක අරගන්න යන්න නෙවෙයි. right? ඒතර ඔයා බවුන්ඩරි එක ඒ කියන්නේ මේ වගේ තැනකදී ඔයා බවුන්ඩරි එකක් දානවා කියන්නේ මේවා මම ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මට මේ ටෝන් එකෙන් කතා කරන ඒවා I'm not okay with that කියන බවුන්ඩරිය දාන එකත් ඔයාගේ රෙස්පොන්ස් එක. right? ඒතර ඔයාලට තේරෙනව නේද මෙතනදී වෙන්නේ mental toughness එක එන්නේ අර emotion එකයි reaction එකයි අතර. emotion එකයි action එකයි අතරට මනසට රින් ගන්න පොඩි ඉඩක් දෙනවා. එතකොට මනසට මේ ඔක්කොම choices ටික ටක් ගාලා evaluate කරලා මේ වෙලාවේ කරන්න හොඳ මේක මොකක්ද කියලා ගන්න පුළුවන්. right? මෙතන මේ මතක තියාගන්න ඕනේ mental toughness එක කියන්නේ කේන්ති නොගෙන ඉන්න එක නෙවෙයි. කේන්ති නොගිය එක නෙවෙයි. කේන්තියේ ගියත් ඔයාට රෙස්පොන්ස් එක ඔයා දෙන්නේ ඔයාට වාසි වෙන විදියට. right? නැතුව ඒ වෙලාවේ අර පොඩි එකා වගේ තද වුණා දැන් ඇඬුවා කෑ ගැව්වා මට රිදුනා එහෙම නෙවෙයි. ඔයා you are smart. right? අපඩ ස්ටෙප් එක පොඩි පෝස් එකක් දාලා දැන් හිතනවා. right? ඒ choosing ability එකේ ඔයාට දීගන්න ඒ පොඩි තප්පර ගානේ හිතන්න දෙන chance එක තමයි ඔයාගේ power එක වෙන්නේ. ඒතර කාටවත් ඔයාව emotionally manipulate කරන්න බෑ. මොකද කට්ටිය ඇවිල්ලා එක ඒවා කියලා ඔයාට තරහා ගස්සන්න යනකොට ඔයා නෑ පිටිපස්සට එලා ඔයාගේ හිත ඇතුලෙන් ඔයා බලනවා right මේ මොකාට දෙන්නේ කියලා මට පේනවා මාව තරහා ගස්සලා මෙතනදී මොනවා හරි කියව ගන්න එන්නේ. ඒකට හරියන්න මම දෙන්නම් වැඩේ කියලා. right? එතකොට දැන් මේ ෆවුන්ඩේෂන් එක දාන එකේ පළවෙනි එක තමයි අපි තාම පළවෙනි එකේ ඉන්නේ. right? 5ක් තියෙනවා. බට් මේවා හරි වැදගත්. ඔයාගේ ඔළුවට එකපාරක් හරියට දාගන්න. ඊට පස්සේ සැරින් සැරේ ඔයාගේ හිත ඇතුළෙන්ම කියයි මේක නේද එදා අපි ඉගෙන ගත්තේ කියලා. පළවෙනි එක තමයි facts versus story. අපේ මනස හැම වෙලේම ස්ටෝරියක් හදනවා. ඔයාගේ මනස ස්ටෝරීස් වලින් පිරීලා තියෙන්නේ. රියැලිටි එක නෙවෙයි. රියැලිටි එකේ වුණ දේ ඔයා ඉන්ටර්ප්‍රිට් කරපු එක ඔයාගේ මනස ස්ටෝරි එකක් විදියට හදාගෙන තියෙන්නේ. for example exam එක ෆේල් වුණා කියලා හිතන්න ඔයා
ඔන්න හදනවා ස්ටෝරීස් ටිකක්. මම නම් යූස්ලස්, මගෙන් වැඩක් නැහැ, අම්මලාට වැඩකුත් නැහැ, මුකුත් වැඩක් නැහැ, මට කිසි දෙයක් කරගන්න බෑ, මගේ අනාගතේම දැන් ඉවරයි, ඕම කියලා ස්ටෝරීස් හදාගන්නවා. ඉවෙන්ට් එකක් උනේ, එක්සෑම් එක ෆේල් වුණා, මේ ස්ටෝරි ඔයා හදන්න, රයිට්? ඉවෙන්ට් එක it's just happen, right? it's serious event, but මේ ස්ටෝරි කොහෙද එක්සෑම් එක ෆේල් වුණා කියලා ඔයාට කිසි දෙයක් කරන්න බෑ කියලා එක දෙයක් නැහැනේ. ඔයා ඒ ස්ටෝරිය හදාගන්නේ, right? ඒතර ෆැක්ට් එක තමයි එක්සෑම් එක ෆේල්. that's fact versus the story. හරි වැදගත් ඔයා මේක තේරුම් ගන්න එක, right? මම ෆේලියර් එකක් කියන එක ඔයා හදාගත්ත ස්ටෝරි එකක්. ඉවෙන්ට් එකක් වුණා, මයින්ඩ් එකේ ඉවෙන්ට් එකට මීනින් එකක් දුන්නා. මේ දෙක. ඔයා හොඳට මතක තියාගන්න ඕනේ, ඇත්ත දේවල් ඔයා ගොඩක් වෙලාවට එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ. මොකද ඔයා ඒක වටේ ස්ටෝරියක් හදනවා. right? ඊට පස්සේ ඒ ස්ටෝරිය ඔයාගේ පැත්තට හරවගෙන මම පව් හරි, මට රිදුනා හරි, නැත්නම් අර මිනිහට ගේම දෙන්නම් කියලා හරි මොකක් හරි විදියට ඔයාට හරියන විදියට ස්ටෝරිය හදාගෙන රියැලිටි එකේ නෙවෙයි ජීවත් වෙන්නේ. right? උන දේ වෙනයි, ඒකට ඔයා දුන්න අර්ථය වෙනයි. එහෙම වෙන්න බෑ. you have mental toughness එක හදාගන්න ඕන. ඔයාට රියැලිටි එක රියැලිටි එක අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉමෝෂන්ස් පොඩ්ඩකට පැත්තක තියලා. ඉමෝෂන්ස් එනවා, බට් ඒවට කන්ට්‍රෝල් එක නොදී ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තව එක්සාම්පල්ස් බලමු. මේ එක්සාම්පල්ස් ගොඩාක් දෙන්නේ, මේක දිග්ගැස්සෙනවා තමයි එක්සාම්පල් ගොඩාක් දෙන්නේ. ඔයාගේ ලයිෆ් සිටුවේෂන් එක අපි දන්නේ නැහැනේ. ඒතර මේ විදිහට එක්සාම්පල්ස් කීපයක් දුන්නාම ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයාට ක්ලෝසස්ට්ම සිටුවේෂන් එකක්, එක්ස්පීරියන්ස් එකක් එක්ක. රයිට්? හිතන්න කෙනෙක් බිස්නස් එකක් කරනවා, ක්ලයන්ට් කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක ප්‍රොපෝසල් එක දුන්නා, එයා රිජෙක්ට් කරා. හරි? උනේ මොකද්ද? ක්ලයන්ට් බෑ කිව්වා. මොකද්ද මේ ස්ටෝරිය හදාගන්නේ? අයියෝ මට නම් බිස්නස් බෑ, මගේ බිස්නස් එක කවදාවත් හරියන්නේ නැහැ කියලා ස්ටෝරියක් හදාගත්තා. right? රිලේෂන්ෂිප් එක එන්ඩ් වුණා. මොකක් හරි හේතුවක් නිසා ඔයාව දාලා ගියා. right? ඒක ඉවෙන්ට් එකක්. ඔයා මොකක්ද හදන ස්ටෝරිය? මට කවදාවත් හොඳ ආදරයක් හම්බෙන්නේ නැහැ, මගේ යාළුවන්ට නම් හම්බෙනවා, මට හම්බෙන හැමෝම මේමයි මාව දාලා යනවා කියලා ඔයා ස්ටෝරියක් හදාගත්තේ. ඒක ඉවෙන්ට් එකක් උනේ. right? එතකොට කවුරු හරි ඔයාට නෙගටිව් ඔපිනියන් එකක් දුන්නා, කොණ්ඩේ හරි නෑ, අද හරි මහතයි කියලා හරි මොකක් හරි. right? එතකොට ඔයා හිතන්නේ ඒක ඉවෙන්ට් එකක්, ඒක කන්වර්සේෂන්. ඔයා හිතනවා කට්ටිය ඉස්සරහනේ ඕක කිව්වේ, අනිත් අයත් දැන් ඕක හිතනවා, මගේ රෙපියුටේෂන් එකම ඉවරයි, දැන් මං කට්ටියට මූණ දෙන්නේ කොහොමද? right? that's a story. ඔයාගේ ඉන්කම් සෝස් එක නැවතුණා, ජොබ් එක නැති වුණා කියන්නේ. right? හරි. ස්ටෝරිය මොකද්ද? මගේ මුළු ජීවිතේම ඉවරයි කියලා නෑ. you have so many other options. හැබැයි මේ ස්ටෝරිය හදාගත්ත ගමන් ඔයාට ඒ ඔප්ෂන්ස් ටික පේන්නේ නැතුව යනවා. ඒක නිසා ඔයාට it's very important ඔයා හැම වෙලේම බුද්ධිමත්ව මෙතන සිටුේෂන් එකේ ෆැක්ට් එක මොකද්ද, මගේ මනසෙන් මේ හදන ඇඩිෂනල් ස්ටෝරි එක මොකද්ද කියලා වෙන් කරලා තේරුම් ගන්න එක. right? මේකෙන් කියන්නේ මේ උන සිටුේෂන්ස් උනේ නෑ කියලා. මොකද මේ සිටුේෂන් ඇත්තටම වුණා and they have real consequences. right? ඉන්කම් සෝස් එක නැති වුණාම it has real consequences. but ඔයා ඒක වටේ ස්ටෝරියක් හැදුවා කියලා ඔයාට සල්ලි එන්නේ නැහැනේ. right? ඔයාගේ ක්ලයන්ට්ගේ ප්‍රොජෙක්ට් එක මේව කර නැති වුණා කියලා ඔයා බිස්නස් එක මට බිස්නස් බෑ කිව්වා කියලා ඔයාගේ ප්‍රොජෙක්ට් එක ආයෙ ඇක්සෙප්ට් වෙන්නේ නැහැනේ. right? you see the difference. right? එතකොට ඔය මතක තියාගන්න, ස්ටොයිසිසම් කියන්නේ බොරුවට හිත රවට්ට ගන්න එක නෙවෙයි. එකම දේ අපි උන දෙයට උඩින් අපි විහිං එකතු කරගන්න මේ ඩිසාස්ටර් ස්ටෝරි එක. ඔක්කොම ඉවරයි කියලා හදන නෙගටිව් ස්ටෝරි එක ඔයා නෝටිස් කරන්න පටන් ගන්නවා. ඒක නෝටිස් වෙන්න පටන් ගත්ත ගමන්ම ඔයාගේ මනසට පුළුවන් ඇත්තටම මේ දෙක, මේක තමයි ෆැක්ට් එක, මේක තමයි ස්ටෝරි එක කියලා වෙන් කරගන්න පුළුවන්. right? right. එතකොට මේක තමයි අපි මේක කලිනුත් කියලා තියෙනවා. අපිත් එක්ක TikTok එකේ ඉන්න අය දන්නවා ඇති දෙවෙනි ඊතලය කියලා අපි හඳුන්වන්නේ සෙකන්ඩ් ඇරෝ කියලා. මේකට තමයි අපි සෆරින් දෙකක් කරනවා හැම වෙලාවෙම. එකක් තමයි from life. අපිට ජීවිතේ එක එක සිටුේෂන්ස් වලට දාලා අපිව අමාරුවේ දානවා, චැලෙන්ජස් එනවා. right? loss එක එනවා, pain වෙනවා, failures වෙනවා, ලෙඩ හැදෙනවා, rejections එනවා. right? මේවා නැතුව ජීවත් වෙන්න බෑ. it's unavoidable. right?
ඒ සෆරින් එක පළවෙනි ඊතලය ෆස්ට් ඇරෝ එක අපිට නැති කරන්න බෑ. It's not up to us. It's how life is. Right? හැබැයි දෙවනි ඊතලේ අපි අපිටම විදගන්න එක. සෙකන්ඩ් ඇරෝ එක we shoot ourselves. Right? එතකොට ඇයි මටම වෙන්නේ මේක මෙහෙම නෙවෙයිනේ වෙන්න තිබ්බේ හැමදාම මට මෙහෙමමයි වෙන්නේ. Right? මේකෙන් පස්සේ නම් මට කිසි දෙයක් හරියන එකක් නැහැ. මේ තමයි ඔයා දෙවනියට සෆරින් ඔයා ඉල්ලන් කන කෑල්ල. ඔයා ඉල්ලන් දාගන්න විහිං දාගන්න සෆරින් එක. Right? එතකොට දෙවනි වේදනාව අපි අපිටම එකතු කරගන්න එක. Right? තව එක්සාම්පල් එකක් ගමු. ඔයා හිතන්න ඔයා බර්ත්ඩේ පාටියක් හරි මොකක් හරි අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් ප්ලෑන් කරා. දැන් හවසට තියෙන්නේ ඔය 2ට විතර තමයි තියෙන්නේ. දැන් උදේ 10ට විතර වහින්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? ඔයාට වැස්ස නවත්තන්න බැහැනේ. රයිට්? ඔය දෙයියෝ නෙවෙයිනේ. එතකොට ඔයාගේ ඔළුවේ යන්නේ මොකද්ද? ස්ටෝරි එක අදම වැස්සේ ඇයි රයිට් ලයිෆ් එක මම මොනවා කරන්න හැදුවත් හැම වෙලේම මගේ ප්ලෑන්ස් රුයින් කරනවා මටමමයි වෙන්නේ දැන් ඔහොම ස්ටෝරීස් හැදුවා කියලා වැස්ස නවතින්නේ රයිට් හැබැයි වාගේ ඒ වෙලාවේ වෙන මීනින්ග්ෆුල් ඩිසිෂන් එකක් ගන්න පුළුවන් එනර්ජි එක ඔයා යූස් කරනවා මේ පැත්තකට වෙලා ඉඳගෙන කම්මුලෙත් අත තියාගෙන අයියෝ මටමයි වෙන්නේ අයියා දෙම වහින්නේ කීයට වැස්ස නවතීද දන්නේ නැහැ කියලා ස්ටෝරි එක හදාගෙන හැබැයි ඇත්තටම ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔයාට අග්ගාලා කියන හරි වහිනවා. දැන් ඉතින් මැරෙන්නද කියන්නේ නැහැ. වහිනවා වැස්ස නවතීද දන්නේ නැහැ. What's my plan B? right දැන් මොකද්ද කරන්නේ? මේක ඉන්ඩෝ තැනකට මූව් කරන්න පුළුවන්ද? හොටෙල් එකේ මැනේජර් කෙනෙක්ගෙන් ටක් ගාලා අහන්න පුළුවන් ඕනනම් මේම සිටුේෂන් එකක් තියෙනවා මට මේ ඇතුලේ කොහේ හරි ගන්න පුළුවන්ද කියලා right නැත්නම් මේක පෝස්ට්පෝන් කරන්න පුළුවන්ද අද යාළුවෝ ටිකක් නම් එන්නේ හෙටට දාගන්න පුළුවන්ද නැත්නම් හොටෙල් එකෙන් ආන්න පුළුවන් ලොකු අම්බ්‍රෙල්ලාස් අර මුළු සීටින් ඒරියා එකටම දාන්න පුළුවන් ඒවා තියෙනවද නැත්නම් මේක කැන්සල් කරනවා you have the options අතන ස්ටෝරි එක කිය හිටියොත් මේ ඔප්ෂන්ස් ටික බලන්න ඔයාට එනර්ජි එකක් නැති වෙනවා right ගොඩක් අය හිතනවා රියැලිටි එක ඇක්සෙප්ට් කරා කියන්නේ ඒකට කැමති වුණා කියන එක. අර ලද දෙයින් සතුටු වීම කියන එක. එහෙම නෙවෙයි. රියැලිටි එක ඇක්සෙප්ට් කරා කියන්නේ ඒකට මම හා වෙනව නෙවෙයි. ඇක්සෙප්ට් කරනවා this happened වහිනවා right දැන් මැරෙන්නද කියන්නේ දැන් වැස්ස නවත්තන්න බෑනේ right you accepted it this is how it is now මගේ ජීවිතේ මේ වෙලාවේ මේ ප්‍රොබ්ලම් එක තියෙනවා you accept it right ඒක acknowledge කරනවා මේ වචනේම වැරදි accept කරනවා කියන එකෙන් අපි හිතන්නේ ඒක මම පිළිගන්නවා කියලා නෑ ඔයා ඒක එහෙමයි කියලා acknowledge කරනවා ඒකට සිංහල වචනයක් තියනවද දන්නේ නෑ but ඒකින් කියන්නේ ඔයාකට කැමතියි කියලා but you can't do nothing right you can't stop the strain එතකොට දැන් ඔයාට ඒක accept කරාම ඔයාට පුළුවන් ඒකට හරියන response එකක් පටන් ගන්න. ඕ choices ටික බලන්න. නැතුව ඔයා ස්ටෝරීස් කිය හිටියොත් එහෙම ඔයා ඒක ඇක්සෙප්ට් කරන්නේ ඔයා මම හැම වෙලේම යන්නේ මම පව් කියන අර ස්ටෝරියට යනවා කොහෙන් හරි ගිහලා ඔතනට නෙන්නේ රයිට් මේ මට රිදුනා හරි මම පව් හරි ඕකකම නෙන්නේ ඉතින් ඒ ස්ටෝරිය පැන්නුවොත් එහෙම ඔය ස්ටෝරියට එන්නම දුන්නේ නැත්තම් ඔයාලට මේ ඔප්ෂන්ස් ටික පේන්න ගන්නවා රයිට් එතකොට අපි බැලුවොත් එහෙම යමක් මට ඇෆෙක්ට් වෙන්නේ නැහැ කියන එක ස්ට්‍රෙන්ත් එක වගේ පෙනුනට ගොඩක් වෙලාවට එහෙම කියන අය ඇත්තටම නම්බ් වෙලා ඉන්නේ ජීවිතේට නම්බ් වෙලා. ඒකට සිංහල වචනයක් තියෙනවද දන්නේ නැහැ. but essentially ඒ කියන්නේ ඕන එකක් වෙච්ච දැන් ජීවිතේ මෙච්චර මට කරදර කරලා තියෙනවනේ තව එකක් මොකක්ද ඔන්න ඕකත් ආපු දෙන් කියලා අර ඔහේ යනාතකට ගියපු දෙන් වෙන දෙයක් වෙච්චාවේ කියන ඒ නම්නස් එකෙන් ඉන්න අය තමයි ගොඩක් ඉන්නේ who says මට නම් ඔය කිසිම දෙයක්ගෙන් ගාණක් නැහැ කියලා කියන අයගෙන් ගොඩක් අය එහෙමයි. ඒක නෙවෙයි ස්ට්‍රෝං වෙනවා කියන්නේ. ස්ට්‍රෝං වෙනවා කියන්නේ ඇත්තටම දේවල් වෙනවා ඒක ඔයා ඇක්නොලෙජ් කරලා ඒත් ඔයා ජීවිතේ යන්න ඕනි තැනට යනවා. රයිට්? එතකොට මේ ටික අපි එකින් එක බලමු. මෙහෙම නම් වෙන අය කවුරුත් එක්ක ක්ලෝස් වෙන්න ඒගොල්ලන් යන්නේ නැහැ. ඒ ඉතින් හැමදාම හර්ට් වෙනවා එහෙම කියලා දන්න නිසා ඒගොල්ලන් ඔහේ ජීවිතේ ඉන්නවා. ඒ තව ස්ට්‍රෝං ආදරයක් රිලේෂන්ෂිප් එකක් පස්සේ යන්නේ නැහැ. වැඩක් නැහැනේ එහෙම ජීවිතයකින්. රයිට්? පේන් එකක් ආවා මේක ප්‍රොසෙස් කරන්න හිත රිදෙනවානේ බොස් බෑන්නානේ ඕක මොකක්ද අලුත් දෙයක් නෙවෙයිනේ කියලා ඔහේ ඉන්නවා. රයිට්? හෙල්ප් ඉල්ලන්නේ නැහැ. රයිට්? එතකොට
අනිත් අය ඇවිල්ලා හර්ට් කරලා ගියත් මුකුත් මගේ ලබා උපන් හැටි කියයි ජීවිතේනේ කියලා ඉන්නවා. රයිට්. එතකොට මේක ටෆ්නස් එක නෙවෙයි. රයිට්. මේක ඇත්තටම ආගේ ට්‍රෝමා ඇතුලේ එකතු වෙලා ට්‍රෝමා වලට කියන්නේ ඒකට සිංහල වචනේ දන්නේ නැහැ. බට් ට්‍රෝමා කියන්නේ ඔයාගේ ලොකු ජීවිතයේ වුණ ලොකු නෙගෙටිව් දේවල් නිසා ඔයාගේ ඇඟ ඇතුලේ හිත ඇතුලේ ඉමෝෂන්ස් ඇතුලේ හිර වුණු ඒ නෙගෙටිව් එනර්ජි එකේ නෙගෙටිව් ආකල්ප ඒවා හීල් වෙලා නැති නිසා තමයි ඔයා එතනින් එහාට ෂට් ඩවුන් වෙන්නේ. රයිට්. ෂට් ඩවුන් කියන එක ගොඩක් හොඳ වචනයක්. ගොඩක් අය ජීවිතේ හරහා යන්නේ ෂට් ඩවුන් වෙලා. මොකද they have gone through it again and again same pain and they don't know how to get out of it. ඉතින් ෂට් ඩවුන් වෙනවා. එහෙම නෙවෙයි ජීවිතේ තියෙන ෂට් ඩවුන් වෙන්න නෙවෙයි නේ. එහෙනම් ඉතින් කාමරයකට වෙලා දොර වහගෙන ඉන්නවා, කැම ටික ඕඩර් කරගන්නවා, එහෙම ජීවත් වෙලා වැඩක් නැහැනේ. ජීවිතේ කියන්නේ මිනිසුත් එක්ක හැසිරෙන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, ආදරේ කැඩිලා පේන්න එක එනවා, රයිට්. සල්ලි හොයන්න හදන්න ඕනේ, බිස්නස් ෆේල් වෙනවා, බිස්නස් සක්සස් වෙනවා. ජීවිතේ කියන්නේ ග්‍රෝ වෙන්න තියෙන දෙයක් නේ, රයිට්. නම් වෙලා ඉන්න දෙයක් නෙවෙයි. එතකොට ඔයත් දැන් මේ වෙලාවේ ඉන්නේ we hope you are not in this position but ඔයත් දැන් ඉන්නේ ඕනේ මගුලක් වෙච්ච දෙන් මට ජීවිතේ ඇති කියන තැන නම් එහෙම වෙන්න එපා. රයිට්. මේ සීරීස් එක බලන්න පොඩ මනස හදාගන්න. ජීවිතේ ලොකු තැනකට යන්න පුළුවන්, ලොකු දෙයක් කරන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි බලමු ඇත්තටම මෙන්ටලි ස්ට්‍රෝං කෙනෙක්ට කරන්න පුළුවන් දේවල්. දැන් පොඩ්ඩක් මෙතන නැවතිලා ඔයා කල්පනා කරලා බැලුවොත් එහෙම මං වාගෙන් ඇහුවොත් එහෙම මෙන්ටලි ස්ට්‍රෝං කෙනෙක්ට ඇත්තටම කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා ඔයාගේ ඔළුවට එන්න පුළුවන්. ස්ටේජ් එකකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. මොනවා හරි කවුරු හරි බැන්නොත් ඒක අහගෙන ඉන්න පුළුවන් hina වෙලා. නැත්තම් ලොස් එකක් හරි මොනවා හරි ෆයිනෑන්ෂල් ෆේලියර් එකක් ආවම මේක දරා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් which is fine. but මේ කියන ටිකත් mental strong අය කරන දේවල් ටිකක්. ඔයා සමහර විට සර්ප්‍රයිස් වෙයි මේ ටික දැක්කහම. right. mental strong කෙනෙක්ට අඬන්න පුළුවන්. right. කවුරු හරි ඇඬුවා කියලා එයා mental strong නොවෙන්නේ නැහැ. right. ඒක ඔළුවට දාගන්න. you can cry. right. හැබැයි ගොඩක් අය කරන්නේ they cry but they continue to cry. හෙටත් අඬනවා, අනිද්දාත් අඬනවා, සතියකිනුත් අඬනවා. දැන් බොයි දාලා ගියා නම් අවුරුද්දකිනුත් අඬනවා, අවුරුදු 5ක් ගිහිල්ලත් අඬනවා. right. that's not healthy. that's not mentally strong. හැබැයි mentally strong කියලා තව කට්ටියක් ඉන්නවා. බොයි දාලා ගියා, මං ඒක ගැන හිතන්නෙත් නෑ, මං කාගෙන ඉන්නවා කියලා ඔක්කොම හිර කරගෙන ඉන්නවා. that's not healthy also. ඒ එක්ස්ට්‍රීම් දෙකම හෙල්දි නෑ. එකක සප්‍රෙස් කරලා හිර කරගන්නවා. හිර කරගත්ත කියන්නේ දවසක ආයේ බෝම්බේ පිපුරුවා වගේ it's going to come out. ඇතුළේනේ තියෙන්නේ. කොයි වෙලාවෙ හරි එළියට එන්න එපා. right. so you can cry. right. crying කියන්නේ වාගේ ඇතුළේ තියෙන එනර්ජිස් ටික පිට වෙනවා. right. හිර වෙලා තියෙන ටික ඒ ටික යවන්න ප්‍රශ්නයක් නෑ. but හැමදාම අඬන්න බෑ. right. then ඔයාට බය දැනෙන්න පුළුවන්. mentally strong කියලා ඔයාට මුකුත් බයක් දැනෙන්නේ නැතුව ඉන්න එකක් නෙවෙයි. but ඔයා mentally strong නම් financial fears, business එක ගැන uncertainty, relationship එක ඊළඟ steps ගැන uncertainty, මේවා ඇවිල්ලා බය එන එක normal. that's fine. හැබැයි බය මත ඉඳගෙන mentally strong එක්කෙනා වැරදි decisions ගන්නෙ නැහැ. ඇයි? බය කියන emotion එකයි මේ decision එකයි අතරට එයා අර පොඩි gap එක හදා ගන්නවා. ඒ gap එක අස්සට මනස රිංගවනවා. මනස රිංගවන්නේ story එකක් හදවන්න නෙවෙයි, choices ටික බලන්න. right. එතකොට එයාට බය ආවහම එයාගේ අතින් වැරදි decisions ගන්න හරි අඩුයි. and ඇත්තටම mentally strong අය උදව් ඉල්ලනවා. ඔයාට හිතෙන්නේ නැහැනේ mentally strong කිව්වම ආයට අඬන්න පුළුවන්, බය දැනෙනවා, උදව් ඉල්ලනවා. no, mentally strong කියන්නේ like you know when you are at your limit. right. ඔයා දන්නවා ඒක තමයි mentally strong කියන්නේ. ඔයාට ඇතුලේ මේක දරා ගන්න බෑ. right. එතකොට ඔයා දන්නවා ලිමිට් එක මගේ ඇවිල්ලා තියෙන, I need to talk to someone. right. ඒක නිසා ගිහිල්ලා උදව් ඉල්ලනවා. බොරුවට mentally strong අය කරන්නේ ඔක්කොම ඉර කරන් ඉන්නවා මට පුළුවන් කියලා, ඊට පස්සේ ඇතුළම කඩන් වැටෙනවා. right. sometimes like physical illnesses වලින් ඒව මතුවෙන්න ගන්නවා. right. එතකොට ඊගෝ එක පැත්තක තියලා mentally strong අය
හැම වෙලේම ගිහලා උදව් ඉල්ලනවා කියලා නෙවෙයි. they know their boundaries, they know their limits. ඒතකොට ඒ ලිමිට් එකක් ආවහම එයා බලනවා මේ ඊගෝ එක නෙවෙයි මට දැන් මේ වෙලාවේ වැදගත් මට ඕනේ මේ තැනින් එළියට යන්න. I need help. I'm going to ask help from anyone actually who can help me. right? එතකොට රෙස්ට් කරන්නත් පුළුවන්. ගොඩක් මෙන්ටලි ස්ට්‍රෝං කියලා හිතාගෙන ඉන්නවා මම බිස්නස් එකක් පටන් ගන්නවා මම දවසට පැය 22 ගානේ වැඩ කරනවා එහෙම කියලා දෙක කලැප්ස් වෙනකන් ඇඟ බැහැ කියලා කඩම් වැටෙනකන් නැත්නම් මෙන්ටලි ඩ්‍රේන් වෙලා හරි මෙන්ටල් බ්‍රේක් ඩවුන් එකකට එනකම්ම තමන්ව පුෂ් කරනවා. මේක මෙන්ටලි ස්ට්‍රෝං නෙවෙයි. that's stupidity, right? that's idiotic. එතකොට මෙන්ටලි ස්ට්‍රෝං අය දන්නවා okay right now I have to rest, right? කරන්න දෙයක් නැහැ. I need to rest. එතකොට තව එකක් අපි ගත්තොත් එහෙම මෙන්ටලි ස්ට්‍රෝං අය කියන්නේ ආ රිලේෂන්ෂිප් එකක් තියෙනවා මේකේ ඇත්තටම පටන් ගත්ත දවසේ ඉඳන් ප්‍රශ්න. right? හැබැයි මම මෙන්ටලි ස්ට්‍රෝං ඒක නිසා මම මේක කාගෙන දරාගෙන ඉන්නවා කියලා. that's not mentally being mentally strong, that's being stupid. right? එතකොට ඒ මෝඩකම. right? ජීවිතේ තියෙන්නේ දරාගෙන කාගෙන විඳගෙන හිර වෙලා ඉන්න නෙවෙයි. එතන mentally strong නම් you are someone who might actually think මේ රිලේෂන්ෂිප් එකෙන් මට අයින් වෙන්න ඕනේ. right? I have to take care of myself. right? දුක් වේදනා ටොලරේට් කරගෙන ඉන්න එක අපේ සමාජයේ තියෙනවා. එයා කාගෙන ඉන්නවා එයා ශක්තිමත් පිරිමියෙක් ශක්තිමත් ගෑනුවෙක් කෙනෙක් කියලා. එහෙම නෑ. ඒක වර්චුව් එකක් නෙවෙයි. ඒක හොඳ ගුණාංගයක් නෙවෙයි. right? දුක වේදනා දරාගෙන ඉන්න ඕනේ නෑ. ඔයාට අයින් වෙන්න පුළුවන් එතනින්. right? ඔෆිස් එකේ කට්ටිය හරි නැත්නම් you can leave. consequences තියෙනවා. right? ඔෆිස් එකෙන් අයින් වුණොත් එහෙම ජොබ් එකෙන් අයින් වුණොත් සල්ලි නැති වෙනවා තමයි. that consequences තියෙනවා. අපි ගන්න හැම action එකේම consequences තියෙනවා. ඒතර ජොබ් එකේ ඉන්න එකේ consequences තමයි ඔයාට දුක් වේදනා ප්‍රශ්න tolerate කරන් ඉන්න වෙනවා. හැමදාම වේදනාවෙන් ඉන්න වෙනවා. ජොබ් එකෙන් අයින් වුණොත් financial instability එකක් එනවා. consequences තියෙනවා. right? mentally strong එක්කෙනා බලනවා මේ consequences වලින් මට මේ වෙලාවේ මට ගන්න පුළුවන් එක මම ගන්නවා. right? මගේ අනාගතය වෙනුවෙන් මට ගන්න පුළුවන් දේ මම ගන්නවා. right? එතකොට මේක අපි කලිනුත් කතා කරා මට මේක හැන්ඩල් කරගන්න අමාරුයි කියලා පිළිගන්න එකත් mentally strong එක්කෙනෙක්ගේ quality එක. right? බොරුවට Taman delusional වෙලා ඉන්න තමන්ට දැන් ආතප්පාතක් දන්න everything goes above your head කර කියා ගන්න දෙයක් නැහැ. හැබැයි නෑ මං ස්ට්‍රෝං මට මේක අල්ලන් ඉන්න පුළුවන් මට මේක හැන්ඩල් කරගන්න පුළුවන් කියලා ගිහිල්ලා නා ගන්නවා. right? එතකොට එහෙම නෑ mentally strong අය. ඒ අය තමන්ට අවංකයි. එතකොට එයා දන්නවා this is my okay I have come to the best I can do. මෙතනින් එහාට either I need help or I need to look into a different thing. right? ඉමෝෂන් සප්‍රෙස් කරන එකයි මෙන්ටල් ටෆ්නස් එකයි. මේ කලිනුත් අපි කතා කරානේ. right? ගොඩක් අය මට කේන්ති යන්නේ නැහැ කියලා කේන්ති යනවා. ඒ උනට කේන්ති යන්නේ නැහැ කියලා හීර කරගෙන ඉන්නවා. right? එතකොට ඒක ඇඟෙන් පේනවනේ. right? නිකන් පේනවා. ඒක ඇඟ රිජිඩ් වෙනවා. right? ඒ වගේම දවස් ගණන් අවුරුදු ගණන් ග්‍රජස් අල්ලගෙන ඉන්නවා. ඒව එළියට එනවා. කේන්ති යන්නේ නැහැ කියලා බොරුවට කියනවා. ඒ උනට හෙමින් හින්ට් ගහනවා. right? පැසිව් ඇග්‍රෙෂන් දෙනවා. මේ හින්ට් ගහන එක තමයි මිනිසෙක් ඇත්තටම කරන්න පුළුවන් වීක්ම දේ. right? මොකද හින්ට් ගහනවා කියන්නේ තමන් හොඳට ඉන්නවා වගේ ඉඳලා ඒ උනාට තමන්ට කියා ගන්නත් ඕනේ. right? අනිත් එක්කනව පල්ලෙහාට දාන්න හරි මොකක් හරි මට හර්ට් වුණා කියන එක. that's කොන්ද පණ නැති බව. mentally strong අය නෙවෙයි. right? ඊට වැඩිය හොඳයි ගිහිල්ලා මූන්ට බැනලා එන එක better. right? so ඔයා හින්ට් ගහන එකෙන් නම් think twice. ඒක තමයි කරන්න පුළුවන් ඔයාගේ චරිතයේ තියෙන like පහළම level වලින් එක. right? එතකොට emotion suppress කරන තව එක්කනේ relationship එක end උනාට මට ගාණක් නැහැ කියන්න පුළුවන්. හැබැයි ලෝකෙට එහෙම පෙන්නගෙන ඉන්නවා. Tamanටත් එහෙම කියාගෙන ඉන්නවා බොරුවට රවට්ටගෙන. හැබැයි බැලුවොත් නිින්ද යන්නේ. එතකොට ඔෆිස් එකේ වැඩ quality එක degrade වෙනවා. alcohol අරව මේවා distractions වලට යනවා. phone වලට යන්න පුළුවන්.
නැත්තම් ස්පෝර්ට්ස් බල ඉන්නවා, නැත්තම් කෑම කන එක වැඩි වෙලා. එතකොට මේ සප්‍රෙස් කරනවා. සප්‍රෙස් කරන එක හොඳ නෑ. මොකද ඉමෝෂන්ස් කියන්නේ එනර්ජි ඉන් මෝෂන්, රයිට්? එතකොට ඉමෝෂන් එක කියන්නේ එනර්ජි එකක්. ඒ එනර්ජි එක ඔයා සප්‍රෙස් කරාම, ඒක හිර කරාම ඒක කොහෙන් හරි එළියට එන්න ඕනේ. මොකද එනර්ජිස් නැති වෙන්නේ නෑනේ. ශක්තිය කියන එක හදන්නත් බෑ, නැති කරන්නත් බෑ. එතකොට ඔයා ඒක ගිහිල්ලා පෙට්ටගමක දාලා වගේ ඇඟ ඇතුළට දාලා හිර කරගත්තාම ඒක කොහෙන් හරි එළියට එනවා. වෙන විදියකින් පයින්නවා. වෙන විදියකින් පයින්න විදියක්ම නැත්තම් ඇඟේ අවයවයක් දුර්වල වෙන්න ගන්නවා. right? ඊට පස්සේ ලෙඩ. you understand? mental tough එක්කෙනා මොකද කරන්නේ? එයා කියන හරි මට කේන්ති තමයි මේ වෙලාවේ. හැබැයි මම දැන් immediately මේකට reply කරන්නේ. calm වුණාට පස්සේ මම මේ issues ටිකකින් එක address කරනවා. right? නැත්නම් relationship එක end වුණොත් එයා හිතනවා මෙයා නිසා මට ගොඩක් hurt වුණා තමයි. right? මේ වෙලාවේ දුක දැනෙනවා තමයි. but මම මේ දුක process කරනවා. but ඒ process කරන අතරේ මම මගේ health එක, මගේ වැඩ, මගේ dignity එක අතාරින දේවල් කරන්නේ නැහැ. බොරුවට ගිහිල්ලා Facebook එකේ වැළලෙන්න යන්නේ නැහැ. අඬන්නේ නැහැ. ඔක්කොම අනේ අපොයි කියලා දුක සින්දු දාන්නේ නැහැ. right? ඔයාගේ dignity එක ඔයා තියාගන්නවා. mentally tough, right? දුක තියෙනවා, right? hurt වෙලා. but අර gap එක අස්සට මනසට ඉඩ දුන්න නිසා එයා දන්නවා හරි I'm going to process this මේ දුක. මේ දුක මම කොහොම හරි පිළිවෙලක් කරගන්නවා. ඒක සප්‍රෙස් කරන්නේ නැහැ. ඒක යටපත් කරන්නේ නැහැ. හැබැයි ඒ දුක එක්ක මම ඕකේ වෙන තැනට එනකම් මම මගේ ජීවිතයේ අනිත් පැති ටික කඩන් වැටෙන්න දෙන්නෙත් නැහැ. right? right. දැන් තමයි part 2. right? hard versus stable. එතකොට මිනිස්සු ස්ට්‍රෝං වෙනවා කියලා, මෙන්ටලි ස්ට්‍රෝං වෙනවා කියලා ඒගොල්ලන් හાર્ඩ් වෙන්නේ. හાર્ඩ් වුණාම නිකන් ලී කෑල්ලක් වගේ. එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙනකොට හાર્ඩ් දෙයක් කැඩෙන්න පුළුවන්, ක්‍රැක් වෙන්න පුළුවන්. right? හැබැයි mentally tough එක්කෙනා එයා stable. එයා නිකන් වතුර වගේ. එයාට move වෙන්න පුළුවන්. එන situation එකට අනුව adjust වෙන්න පුළුවන්. hard එක්කෙනාට බෑ. එයා ගාව rigid ඒවා ටිකක් තියෙනවා. මම මෙහෙමයි කියලා. එහෙම එකක් නොවෙන එකකින් pressure එක ආපු ගමන් ඔන්න crack වෙනවා. හැබැයි කවුද mentally actually tough එක්කෙනා එයා වතුර වගේ නිසා එයාට move වෙන්න පුළුවන්, adjust වෙන්න පුළුවන්. එයාගේ crack වෙන්න දෙයක් නැහැ. right? එතකොට මේ තියෙන්නේ mental toughness කියන්නේ හැම situation එකටම හැම situation එකෙදී මං ඇසිරෙන්නේ මේ විදියට කියලා rigid වෙන එක නෙවෙයි. right? right. sometimes situation එක අනුව මෙන්න මේක තමයි ඔළුවට දාගන්න ඕනේ. කලිනුත් මං කිව්වා. mental toughness කියන්නේ stoicism කියන්නේ ඔයා හැම වෙලේම එකම විදියට මුණ බුම්මගෙන හිනාවක් නැහැ, මට රිදුනාද සතුටු වුණාද මොකද්ද දන්නේ නැහැ, රෙස්පොන්ස් එකක් නැහැ, එහෙම ඉන්න ගහක් ගලක් වගේ ඉන්න එක නෙවෙයි. අර emotions ආවට පස්සේ event එකක් වෙනවා, emotions එනවා, ඊට පස්සේ ඔයා decision එක ගත්තාම සමහරට ඔයාට ඒක push back කරනවා වෙන්න පුළුවන්. right? ඊට පංකු අනිත් පැත්තට දෙන්නම් කියලා වෙන්න පුළුවන්. that's fine. you took the decision, not your emotions. ඔයාට pause කරන්න පුළුවන්, fight back කරන්න පුළුවන්. ඒ relationship එකක් නම් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අනිත් පැත්තට කතා කරන්න පුළුවන්, සද්ද නැතුව ඉන්න පුළුවන්. right? යන විදියටම යන එකත් කරන්න පුළුවන්, නවතින්න පුළුවන්. මේ ඔක්කොම options. right? එතකොට wisdom එක කියන්නේ හැම pain එකක්ම tolerate කරගෙන ඉන්න එක නෙවෙයි. ඒ සිටුවේෂන් එකට ඔයා බුද්ධිමත්ව රෙස්පොන්ස් එක දෙනවා ක්ලියර් මයින්ඩ් එකකින්, ඉමෝෂනලි චාර්ජ්ඩ් වෙලා නෙවෙයි. right? ඒතර ඔයා මතක තියාගන්න ඕනේ හැම සිටුවේෂන් එකටම හරියන එක උත්තරයක් කියලා දෙයක් නැහැ කියලා ලයිෆ් එකේ. right? එතකොට ස්ටොයිසිසම් කියන්නේ ඩෝමැට් එකක් වෙන එක නෙවෙයි, කියන්නේ පාපිස්සක් වෙන එක නෙවෙයි කියලා. ඒ කියන්නේ අනිත් අයට ඇවිල්ලා ඕනේ දෙයක් කරලා යන්න, මට කමක් නැහැ කියලා කුණුත් පීදලා යන්න කියලා ඉන්න එක නෙවෙයි. අර ෆයිට් නම් ෆයිට්, right? but මනසින් හිතලා තමයි ඔක්කොම කිරලා මැනලා තමයි වැඩේ කරන්නේ. right? එතකොට අපි හිතමු ඔයා ටොක්සික් ජොබ් එකක ඉන්න කියලා. එතකොට ඔයාට ඇබියුසිව් බොස් කෙනෙක් ඉන්න හැම වෙලේම එක්කෝ ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයාට ලයින් එක දානවා, එක අනවශ්‍ය දේවල් සජෙස්ට් කරනවා, නැත්නම් බයිනවා. ඔයා පිරිමියෙක් කෙනෙක් නම් ඔයාට හොඳටම බයිනවා. ඒතර ඔයා කියනවා මම මෙන්ටලි ස්ට්‍රෝං, මම ස්ටොයික් කෙනෙක්, ඒක නිසා මම මේක ටොලරේට් කරනවා කියලා. එහෙම නැහැ. right?
ඔයාට ඔප්ෂන්ස් තියෙනවා. You can collect evidence, පොඩ රෙකෝඩ් කරනවා, ඒ ටික එවිඩන්ස් එකතු කරගන්නවා, HR එකට යන්න පුළුවන්, ඒ අතරේ නිව් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්, කෑකෝ ගහගන්න නැතුව ඔයාගේ රෙපියුටේෂන් එක නාගන්න නැතුව බුද්ධිමත්ව ෆයිට් බෑක් කරන්න පුළුවන්, රයිට්? රිලේෂන්ෂිප් එක වුණත් ඔයාට ඩිස්රෙස්පෙක්ට් එකක් ආවොත් එහෙම මම රියැක්ට් කරන්නේ නැහැ කියලා කට පියාගෙන හිටියොත් එහෙම මෙතන වලියක් යයි කියලා, එතකොට එන්න රිසෙන්මන්ට් එක වැඩි වෙනවා. හිත ඇතුලේ අනිත් එක්කෙනා ගැන පොඩ ඉරිටේෂන් එක එනවා, වෛරය එනවා පොඩ. එහෙම නෙවෙයි. ඔයා ඉෂුව එක ඉග්නෝ කරන්නේ. ඔයා කතා කරනවා, බවුන්ඩරි එකක් දාගන්නවා. හරි, ඔයා මෙහෙම දෙයක් කිව්වා, I got hurt, I don't like it, කතා කරනවා, right? එතකොට සේෆ්ටි ඉෂුව එකක් නම්, ඒ කියන්නේ ඇබියුසිව් රිලේෂන්ෂිප් එක්ක නම් ඉන්නේ, හස්බන්ඩ් බෝයි ගහනවා නම් හරි මොනවා හරි නම්, right? මම රියැක්ට් කරන්නේ නැහැ කියලා කට පියාගෙන ඉන්න, you leave. ඒක සේෆ්ටි ඉෂුව එකක්. ඔයා එතනින් අයින් වෙන්න ඕනේ, right? ඒ ඩිසිෂන්ස් ගන්න ඔයා ඉමෝෂන්ස් එකයි ඇක්ෂන් එකයි අතරට අර ගැප් එක ගෙන්න ගන්න ඕනේ, right? ටෆ්නස් එක කියන්නේ පේන් එක සයිලන්ට්ලි දරාගෙන ඉන්න එක නෙවෙයි. පේන් එක එනවා, ඒක නවත්තන්න බෑ. It's life, right? Joy and pain will come. ඉතින් පේන් එක ආවට පස්සේ ඔයා ඒකට බුද්ධිමත්ව ගන්න ඇක්ෂන් එක නිසා තමයි ඔයාගේ මෙන්ටල් ස්ටෆ්නස් එක එන්නේ, right? ඔළුවේ මතක තියාගන්න, ඉවසනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි. හැම වෙලේම ඉවසනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි, right? ඒක මේ අපේ සමාජයේ ඒකට ලොකු තැනක් දීලා තියෙනවා. ඉවසගෙන ඉන්න ඕනේ අරකයි මේකයි කියලා. බට් ඒක වර්චුව එකක් නෙවෙයි, හොඳ ගුණාංගයක් නෙවෙයි, right? සමහර තැන්වලදී ඒක හොඳ ගුණාංගයක්, but not always. එතකොට මෙහෙම එකක් වෙන්න කට්ටිය කියනවා strong people complain කරන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. හැබැයි complain කරන්නේ නැත්තේ මොනවද කියන එක තමයි මෙතන වැදගත්, right? එතකොට ඔයා ගිහලා ડોක්ටර් කෙනෙක්ට ඔයාගේ තියෙන ඇඟපත අමාරු අරව මේවා කියන එක complain කරනවා නෙවෙයිනේ, right? You are discussing that or you are explaining that. මොකද ඔයාට ඒ pain එකෙන් අයින් වෙන්න ඕන නිසා, right? work place එකේ අර වගේ boss එක ඒවා කියාගෙන කරගෙන යනවා නම්, right? ඒක report කරන එක complain එකක් නෙවෙයි. It's what should happen, right? එතකොට ඔයාගේ පාර්ට්නර්ත් එක්ක, ඔයාගේ ආදරය කරන එක්කෙනත් එක්ක හර්ට් වුණ දෙයක් වුණා නම් ඒක කතා කරන එක, ඒක එළියට අරගෙන ඩිස්කස් කරන එක කම්ප්ලේන් එකක් නෙවෙයි, right? සපෝට් එකක් ඉල්ලන එක කම්ප්ලේන් එකක් නෙවෙයි. එතකොට මෙතනදී කම්ප්ලේන් කියලා කියන්නේ ස්ටොයිසිසම් වලදී කම්ප්ලේන් අඩු කරනවා කියලා අපි කියන්නේ unnecessary complaint. අර පාටි එක ඕගනයිස් කරලා වැස්ස ආවට පස්සේ අයියෝ වැස්ස දෙවියන්ට බැන ඉන්න එක, it's an unnecessary thing. හැබැයි රියැලිටි එකේ කමියුනිකේෂන් එක ඔයා කරන්න ඕනේ, right? ඒතර ප්‍රශ්නයක් ආවහම ඒකට ස්පොට්ලයිට් එක ගේන එක කම්ප්ලේන් කරනවා නෙවෙයි. ඒකට ස්පොට්ලයිට් එක ගේන්නේ ඒකට සොලියුෂන් එකක් හොයාගන්න ඕනේ නිසා. ඒක ඔළුවට දාගන්න ඔයා, right? අපි උදාහරණ බැලුවොත් එහෙම unnecessary complaints වලට වැස්සට බයිනවා, අවුවට බයිනවා, අයියෝ අද අවුවයි මුකුත් මේව කරන්න බෑ, නැත්නම් වැස්ස රෙදි වේලා ගන්න බෑ, බැන්න කියලා වැඩක් නැහැ නේ. කම්ප්ලේන් එකෙන් වැඩක් නැහැ. හැමදාම හවසට ගෙදර ඇවිල්ලා හස්බන්ඩ් හරි වයිෆ්ට හරි කියනවා ට්‍රැෆික් එක අද නම් it was brutal and ඒක ගැනම කියවනවා. වැඩක් තියනවද, right? එතකොට ගවර්න්මන්ට් එකට බයිනවා, ඉකොනොමි එකට බයිනවා, අපේ අම්මලා තාත්තලා හරියට මේවා කරේ නැහනේ කියලා බයිනවා, ඔෆිස් එකේ බොස්ට බයිනවා. Like these complaints are useless. එතකොට මෙතනදි වෙන්න ඕනේ, ඔයා බලන්න ඕනේ මේ complaints වලින් ඔයාගේ actions ගන්න නැහැ නේ. ඉතින් situation එක එකමයි. ඔයාට මේවා ප්‍රශ්න නම් you have to look at the solutions. මෙතන complain කර හිටියට වැඩක් නැහැ, right? ඒතර useful පැත්ත මේක බැලුවොත් එහෙම ඔයා බලන්නේ traffic එක මේ time එකට හරිම bad, right? හෙට කලින් යනවා. අන්න complain එක ඔයාගේ කම්ප්ලේන් එක වෙනස් කරගත්තා. ඒක ඔයාගේ මනසේ යන විදිය, right? ඔයා බලනවා ඔෆිස් එකේ මේ process එක නම් වැඩ කරන්නේ නැහැ, right? alternative එකක් propose කරන්නම වෙනවා. එහෙම නැත්නම් ඉතින් හැමදාටම මේ කරදරේ විඳින්න වෙනවනේ කියලා. That's an action, right? You acknowledge traffic එක තියෙනවා කියලා. You acknowledge මේ process එක හරියන්නේ නැහැ කියලා, right? ඔයාට workload එක වැඩි නම් ඔයා acknowledge කරනවා මට workload එක වැඩි. එතකොට ඒකට අනුව ඔයා action එකක් ගන්නවා. දැන් මට මේවා prioritize කරලා කීපයක් අතාරින්නම වෙනවා කියලා, right? එතකොට ඔයා complain කර ඉන්න energy එක solution එකක energy එකකට කරකවන එක තමයි කරන්නේ.
තේරෙන සිංහලෙන් කිව්වොත් කියව ඉන්න එක විසඳුමකට හරවන එක තමයි ඔයා මෙතනදි කරන්නේ. අපි බලමු ඩෙෆිනිෂන් එක ගැන. mental toughness කියන්නේ emotions, pressure, uncertainty ඒවා තිබ්බත් ඒ වගේ එන පේන් එක තිබ්බත් රියැලිටි එක දිහා ක්ලියර් මයින්ඩ් එකකින් බලලා ඔයාගේ කැරක්ටර් එකට ඔයා හදන්න ඉන්න ප්‍රතිරූපයට ගැලපෙන විදිය නෙක්ස්ට් ඇක්ෂන් එකක් තෝරගන්න පුළුවන් හැකියාව. වරද්ද ගන්න එපා. කලින් කිව්වා වගේ පේන් එක නැති බව නෙවෙයි, බය නැතිකම නෙවෙයි, ෆේලියර් එකක් එන්නේ නැතිකම නෙවෙයි. රයිට්? මේ ඔක්කොම එනකොට ඔයාගේ ජජ්මන්ට් එක හරියට ප්‍රොටෙක්ටඩ් විදියට ඔයාගේ කැරක්ටර් එක ප්‍රොටෙක්ට් කරන විදිහට ගන්න පුළුවන් හැකියාව තමයි ටෆ්නස් එක කියන්නේ. රයිට්? ඒතර ඔයා තුන්වෙනි එක විදිහට මේ ෆවුන්ඩේෂන් එකේ තුන්වෙනි එක විදිහට අපි කියවන පහක් තියෙනවා කියලා තුන්වෙනි එක විදිහට ඔයාලට තේරුම් ගන්න ඕනේ දේ තමයි චේන් එකක් කියලා තියෙනවා. අපි මේකට සම්බන්ධ දේවල් පොඩ්ඩකට කලිනුත් කතා කරා. ඉවෙන්ට් එකක් වෙනවා. ඒකට අදාළ ජජ්මන්ට් එකක් වෙනවා. ඒ ජජ්මන්ට් එකට අනුව ඔයාගේ හැඟීම් වෙනවා. හැඟීම් නිසා ඇක්ෂන්ස් එනවා. උදාහරණයකට යාළුවෙක් මැසේජ් වලට රිප්ලයි කරේ නැත්නම් ෆැක්ට් එක තමයි රිප්ලයි කරේ නැහැ කියලා ඔයා ජජ්මන්ට් එක ඔයාගේ ස්ටෝරි එක තමයි එයා මාව ඉග්නෝර් කරනවා කියලා ඔයා හදාගන්නවා. රයිට්? ඒතර ඒකත් එක්ක එන ඉමෝෂන් එක තරම් තමයි ඇංගර් එක. තරහ යනවා. ඒතර ඒකට ගන්න ඇක්ෂන් එක තමයි ඔයා ඉමෝෂන්ලස් විදියට බැනලා හරි කියලා හරි කේ කියලා හරි මොකෝ කියලා හරි මැසේජ් එකක් දාන්න එක. ඒතර ඉවෙන්ට් එකක් වුණා, ජජ්මන්ට් එකක් ආවා, ඉමෝෂන්ස් මේ ජජ්මන්ට් එක කියන අපි කලින් කතා කරපු ස්ටෝරි එකම තමයි. ඉවෙන්ට් එකක් වුණා, ස්ටෝරි එකක් හදාගත්තා, ඉමෝෂන්ස් ටික ආවා, ඒ ස්ටෝරි එකට අනුව ඇක්ෂන්ස් ටික ගත්තා. රයිට්? හැබැයි පස්සේ දැනගත්තොත් එහෙම යාළුවගේ ෆෝන් එක කැඩිලා තිබ්බේ කියලා මේ ගියපු චේන් එකෙන්ම ඔයාලට වැඩක් නැහැ. රයිට්? ඒතර ඔයාලට හිතෙනවා අයියෝ මම මොන මෝඩ වැඩක්ද කරේ කියලා. රයිට්? ඒතර මේ චේන් එක මැද්දට තමයි අපි අර කියපු පෝස් එක දාන්නේ. රයිට්? ඔයා මනසට මැද්දට පයින්න දෙනවා ඇක්ෂන් එක ගන්න කලින්. ඔයා බලනවා මම ඇත්තටම මේ කරන්නේ මන් දන්නේ නැතු වෙනවා යාළුවා මාව ඉග්නෝර් කරනවා කියලා. රයිට්? මෙතන මේ වුණ දේ මම හිතනවට වැඩිය වෙන විදිය මේකට එක්ස්ප්ලනේෂන් එකක් තියෙන්න පුළුවන්ද? රයිට්? මේ වෙලාවේ මට ඇත්තටම ඉමීඩියට් ඇක්ෂන් එකක් ඕනේද? යාළුවට බැනලා දාන්න ඕනෙමද මම රිප්ලයි එකක් පොඩ්ඩක් ඉන්න බැරිද? රයිට්? ඒතර මේ වගේ ක්වෙස්චන්ස් ඔයාලට බැලුමට සරලයි කියලා පෙන්වනට මෙන්ටල් ටෆ් අය මේ ටික ටක් ගාලා හිතනවා ස්පෙસિෆිකලි මෙන්න මේක මම ඇසියුම් කරන දේ මොනවද කියලා. රයිට්? ඊට පස්සේ බලනවා මේ මං ඇසියුම් කරපු දෙයට වඩා වෙන දෙයක් වෙන්න පුළුවන්ද? ඒතර මෙහෙම වුණාම ඔයාට ඔයාම විහිං කරගන්න මෙන්ටල් ඩැමේජ් ගොඩාක් අවොයිඩ් කරගන්න පුළුවන් මේ චේන් එක මැද්දට මේ ප්‍රශ්න අතර ඔයා අහන්න පටන් ගත්තොත්. රයිට්? එතකොට අපි තව උදාහරණයක් ගමු. මැනේජර් ඔයාට හවසේ මැසේජ් එකක් දානවා හෙට අපි කතා කරන්න ඕනේ ඔයා රූම් එකට එන්න කියලා. එතකොට ඔයාගේ මයින්ඩ් එක ටක් ගාලා හදනවා ස්ටෝරි එක, ජජ්මන්ට් එක. මාව ෆයර් කරන්න තමයි යන්නේ. රයිට්? නැත්තම් මේ මට මොන හරි බයින්න තමයි යන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක ඉමෝෂන්ස් ටික එනවා, ඇන්සයිටි එක එනවා, බය එනවා, කන්න බැරි වෙනවා, නිින්ද යන්නෙත් නැහැ. හැබැයි ඔෆිස් එකට ගියාට පස්සේ දැනගන්නවා මේ මැනේජර් එන්න කියලා තියෙන අලුත් ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා ඒක ඔයාට මැනේජ් කරන්න දෙන්න තමයි එන්න කියලා තියෙන්නේ. සෝ ඔයාට තේරෙනවනේ අර චේන් එකෙන්ම වැඩක් නැහැ. රයිට්? බය වුණා, ඔක්කොම වුණා, කයවෙත් නැහැ, නිදාගත්තෙත් නැහැ හරියට. එතකොට ස්ටොයික් කෙනෙක් විදියට ඔයා කරන්නේ මට ඉන්ෆෝමේෂන් මදි. මැනේජර් කිව්වේ හෙට කතා කරමු රූම් එකට එන්න කියලා විතරයි. ඔය ඉන්ෆෝමේෂන් ටික නිසා තීරණයක් ගන්න, ඩිසිෂන් එකකට එන්න, ස්ටෝරියක් හදන්න ඉන්ෆෝමේෂන් මදි. වර්ස් කේස් සිනාරියෝ එක වෙන්න පුළුවන්. මාව ෆයර් කරන්න තමයි යන්නේ වෙන්න පුළුවන්. ඒක ෆැක්ට් එකක් නෙවෙයිනේ. ඒක නිසා ඔයා තේරුම් ගන්නවා මේ වෙලාවේ මට කරන්න පුළුවන් හොඳම දේ මේ මීටින් එකට යන්න, හොඳට ඇඳුම් ටික අයන් කරලා, සෙන්ට් පවුඩර් ටික ලෑස්ති කරලා ප්‍රෙපෙයාර් වෙන එක විතරයි. ඔයාලට වෙනස තේරෙනව නේද? එතකොට මේකින් ෆේක් පොසිටිවිටි නෙවෙයි. ඔයා හිතන්නේ නැහැ හැමදේම හරියයි කියලා. මොකද ඔයා දන්නේ නැහැ ඇත්තටම ඔයා ෆයර් කරන්න යනවා වෙන්න පුළුවන්. බට් ඔයා බැලන්ස් ජජ්මන්ට් එකක් එතනදී ගන්නවා. මේ වෙලාවේ මට ඉන්ෆෝමේෂන් මදි. රයිට්? Worst case is possible but not a fact yet. Right? assumption එකක් විතරයි. ඒක නිසා ඔයා ඒක මත ඉඳගෙන ඔයා කන්නේ බොන්නේ නැතුව ගෙදර ඇත් එක්කත් ඉරිටේට් වෙලා නිදාගන්නේ නැතුව ඉන්නේ නැහැ. අපි හිතමු ඔෆිස් එකේ කෙනෙක් ඔයාව ක්‍රිටිසයිස් කරනවා. මොකක් හරි මීටින් එකක් මැද්දේදී. ඔයා හිතනවා එයා නම් මාත් එක්ක වලියට එන්නේ, යා මට හේට් කරනවා කියලා. රයිට්? ඒතර ඔයා බලන්න ඕනේ
ඇත්තරම මේ ක්‍රිටිසිසම් එක ට්‍රූද? එයා මට පර්සනල් ඇටැක් එකක්ද මේ කරේ? ඇත්තරම මගේ දුර්වලකමක් මේ තියෙනවද? රයිට්? මේක බාගෙට ට්‍රූද? නැත්නම් මේක ඇත්තරම මට වැදගත් දෙයක්ද මෙයා මේ කියපු එක? රයිට්? එතකොට මේකේ ටෝන් එකද අවුල? නැත්නම් එයා කියපු පොයින්ට් එකද අවුල? ඇත්තරම සමහරට එයාගේ ටෝන් එක වැරදි වෙන්න පුළුවන්, පොයින්ට් එක හරි වෙන්න පුළුවන්. එයා කියන්න හදපු. මේකට ගන්නම ඇක්ෂන් එක මොකද්ද? මම ඊගෝ එකත් එක්ක ගිහිල්ලා ඩිෆෙන්ඩ් කරනවද? නැත්නම් මේක මම ෆීඩ්බැක් එකක් විදියට අරගන්නවද? නැත්නම් මං ගිහලා බවුන්ඩරියක් දානවද? හරි ඔයා කියන දේ හොඳයි. ඒ වුණාට මං කැමති නෑ ඔයා මීටින් එක මැද්දේ හැමෝම ඉන්න තැන මට මේක කියනවට කියලා බවුන්ඩරියක් දානවද? මේ ඔක්කොම ඔප්ෂන්ස් ටික ඔයාට එනවා. ටෆ්නස් කියන්නේ ක්‍රිටිසිසම් එක නොගෙන ඉන්න එක නෙවෙයි. මම කාගේවත් ක්‍රිටිසිසම් ගන්න නෑ කියන එක නෙවෙයි. ඔයා ඒක බලලා යූස්ෆුල් පාර්ට්ස් ටික අරගෙන unnecessary insult එක වෙනම process කරලා බලනවා. මෙයා කියපු දේ වැදගත් ටික මම ගන්නවා. insult කෑල්ලක් තිබ්බොත් ඒකට මම respond කරන විදිය වෙනම හිතලා බලනවා. right? එතකොට මෙතනට ඊළඟට අපි බලනවා ස්ටොයික් විදිහට මෙන්ටල් ටෆ්නස් එක්කෙනෙක් විදිහට ඔයාගේ කැරක්ටර් එක ගැන අපි හිතන්න ඕනේ. රයිට්? ඔයා තේරුම් ගන්න ඕනේ ස්ට්‍රෝං ලයිෆ් එකක් මෙෂර් කරන්නේ එළියේ තියෙන රිසල්ට්ස් වලින් විතරක් නෙවෙයි. ඔයාට තියෙන යාන වාහන, ඔයාගේ යාළුවෝ, කනෙක්ෂන්ස්, පවර් එක, ගෙවල් දොරවල් ඒ ඔක්කොම බිස්නස් එකක් තියෙනවනේ ඒ ඔක්කොමත් පාර්ට් එකක් තමයි. බට් ඒවා එක්ස්ටර්නල් දේවල්. රයිට්? මනි, ස්ටේටස්, ෆේම් ඔයා කොච්චර ජයග්‍රහණ කරලා තියෙනවද මේවා ස්ට්‍රෝං ලයිෆ් එක කොටස් තමයි. රයිට්? බට් ඒ වගේ ෆුල් කන්ට්‍රෝල් එක ඔයාට නෑනේ. ඔයාගේ යාළුවෝ ටික ඔයාව දාලා යන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක කඩන් වැටෙන්න පුළුවන්. රයිට්? ඔයාගේ සල්ලි ටික නැති වෙන්න පුළුවන්. ඔයා හෙල්ති හිටියට හෙල්ත් එක කඩන් වැටෙන්න පුළුවන්. ඉතින් මේවා එක්ස්ටර්නල් දේවල්. ඉතින් ඒවා මත ඔයාගේ ෆුල් කන්ට්‍රෝල් එකක් නෑ. හැබැයි ඔයාගේ ෆුල් කන්ට්‍රෝල් එක තියෙන්නේ ඔයාගේ කැරක්ටර් එක මත. රයිට්? ඔයා ඔනස්ට් කෙනෙක්ද? ඔයා කරේජස්ද? ඔයා සාධාරණ කෙනෙක්ද? රයිට්? ඔයාගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක කොච්චර හොඳද? ඔයා කොච්චර හොඳ ඩිසිෂන්ස්ද ගන්නෙ? රයිට්? එතකොට ප්‍රෙෂර් එකකදී ඔයාට ගොඩක් වෙලාවට මේ ෆේම් එකවත් ස්ටේටස් එකවත් නෙවෙයි වැදගත් වෙන්නේ. ඒවා පස්සේ වැදගත් වෙනවා සල්ලි තියෙනවා නම් සිටුේෂන් එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. බට් ඒ මොහොතේ අර ඉමෝෂනල් වෙන මොහොතේ ඔයාට ඉමෝෂන්ස් ආපු ගමන් යකා නගිනවා නම් ඔයාට කොච්චර සල්ලි තිබ්බත් යකා නගිනවම තමයි. රයිට්? එතනින් වාගේ කැරක්ටර් එකම ඔයා ඩිස්ට්‍රොයි කරගන්නවා. රයිට්? තේරුමක් නැහැනේ. ඒතර ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ තමයි මේක. ඒතර ප්‍රෙෂර් එකේදී ඔයා හිතනවා මගේ වැලියුස් ටික මගේ මොනවද ඒවට කියන්නේ සිංහලෙන් ප්‍රින්සිපල්ස් ටික සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා ඔළුවට එන්නේ නැහැ. බට් රයිට්? ඔයා ජීවිතේ ගොඩනගලා තියෙන මම මේ දේවල් කරන්නේ මම මේ වගේ කෙනෙක් මම හොනස්ට් කෙනෙක් කරේජස් ඒ ටික මම ඇබැන්ඩන් කරලා ඉමෝෂනලි මට ඇටැක් එකක් ආවා මම ටක් ගාලා කෑකෝ ගාලා මෙතන වණයක් කරලා ඔක්කොම කරනවාද කියලා ඔයා හිතන. රයිට්? එතකොට ගෝල් එක වෙන්නේ ඇක්චුවලි ස්ට්‍රෝං මයින්ඩඩ් එක්කෙනෙක් ස්ටොයිසිසම් වල තියෙනවා මේක. ලයික් ඔයා හැම බැටල් කියන්නේ සම්පූර්ණ යුද්ධය කියන එක. බැටල් කියන්නේ චූටි තැන් වල වෙන යුද්ධ. ඔයා හැම එකම දිනන්න ඕනේ නැහැ. රයිට්? වෙන්න ඕනේ ඔයා හැම සිටුේෂන් එකම දිනන එක කරන්න හදන එක නෙවෙයි. සිටුේෂන් එක නිසා ඔයාගේ මේ කැරක්ටර් එකට හානියක් නොවන විදියට ඔයා ඉස්සරහට යන්නේ කොහොමද කියන එක හැම වෙලේම බුද්ධිමත්ව ඔළුවේ එලාම්ස් ටික වදින්න ගන්න ඕනේ ඩණ්ඩන් ගාලා. රයිට්? මේ වෙලාවේ මේ මම මේක කරොත් මේ වගේ හානියක් මටම කරගන්නවා කියලා. රයිට්? මොකද නැත්තම් ඔයා දිනලත් පෙරදුනා වෙන්න පුළුවන්. රයිට්? එතකොට ඔයා බොරු කියලා ඩීල් එකක් ගත්තොත් එහෙම ක්ලයන්ට් කෙනෙක්ගෙන් ඔයා කැරක්ටර් එක ඩැමේජ් කරගන්නවා. ඒක දැනගත්ත දවසට ආයෙ හදන්න වෙන්නේ නැහැ. රයිට්? ඔයා කාත් එක්ක හරි මීටින් එකකදී බැනලා එයා ගැන මොන හරි පෞද්ගලික දේවල් කියලා ආගියුමන්ට් එක දින්න වෙන්න පුළුවන්. රයිට්? බට් ඒ රිලේෂන්ෂිප් එක ආයෙ හදන්නත් බෑ. ඔයාගේ ඩිග්නිටි එකත් ලොස්ට්. රයිට්? ඔයා දිහා අනිත් හැමෝම දැන් බලන්නේ හරි මෙයාට ප්‍රොෆෙෂනලි මෙතන ආගියු කරන්න බැරි නිසා පර්සනල් දේවල් ඇදලා ගන්න කෙනෙක් කියලා. රයිට්? එතකොට සෝෂල් මීඩියා වල සමහර අය ආගියු කරලා දිනනවා. රයිට්? වැඩක් නැහැ. 1000 දෙනෙක් විතර එක ආගියු කරලා ඔයාගේ මෙන්ටල් පීස් එකත් ඔක්කොම නැති කරගන්නවා. රයිට්? එතකොට ඔයා බලන්න ඕනේ මට මේකෙන් ඕනේ රිසල්ට් එක ගන්නවද කියලාත් බලන්න ඕනේ. රයිට්? දිනු වෙනකොට රිසල්ට් එක වැදගත්නේ. හැබැයි මේ සිටුේෂන් එකේදී මේ රිසල්ට් එක වෙනුවෙන් මම මාව නැති කරගන්නවද කියලාත් බලන්න ඕනේ. මම මට හානියක් කරගන්නවද? එහෙම හිතුවාම ඔයාට ස්ට්‍රෝං මෙන්ටල් කැරක්ටර් එකක් හැදෙන නිසා ඔයා බොරුවක් කියලා ඩීල් එකක් ගන්න පහත් තත්ත්වයට වැටෙන්නේ නැහැ. රයිට්?
ඊට පස්සේ අපි බලමු ඔයා තේරුම් ගන්න ඕනේ ලයිෆ් එකේ එක්ස්ටර්නල් දේවල් සමහර වෙලාවට ඔයාට ලොස් එකක් වගේ වෙනවා. එහෙම සිටුවේෂන් තියෙනවා. හැබැයි ඔයාට ඒක ඉන්ටර්නලි ගේන් එකක් වෙන්න පුළුවන්. රයිට්? ඔයා ඉන්ටර්විව් එකකට හොඳට ප්‍රෙපෙයාර් වුණා වෙන්න පුළුවන් ජොබ් එක හම්බුන්නේ නැහැ. රයිට්? එක්ස්ටර්නලි ඔයාට ලොස් එකක් උනේ. හැබැයි ඉන්ටර්නලි ඔයා courageous වුණා. රයිට්? දැන් ඉන්ටර්විව් යන්න දන්නවා. at least one more you have done. ඉන්ටර්විව් එකකට ප්‍රෙපෙයාර් වෙන හැටි ඔයා ප්‍රැක්ටිස් කරපු නිසා ඒ ස්කිල්ස් ටික තියෙනවා. ඒතර ඉන්ටර්නලි ඔයාට ගේන් එකක් ආවේ. රයිට්? කාත් එක්ක හරි ඔයා ඕනස්ට් කන්වර්සේෂන් එකක් තියෙනවා. රිලේෂන්ෂිප් එක හරි මොකක් හරි කමක් නැහැ. හැබැයි ඒ පර්සන් ඔයාව ඒත් දාලා යනවා. රයිට්? ලොස් එකක් උනේ. බට් ඔයාගේ ඩිග්නිටි එක තියෙනවා. ඔයා අවංකව හිටියා. රයිට්? ඔයාගේ ට්‍රූත් එක ඔයා මේන්ටේන් කරා. that's good. you gained. right? as a character, as a person ඔයා ගේන් එකක් කරගත්තා. right? බිස්නස් එක ෆේල් වුණා, ලොන්ච් කරපු ගමන් ෆේල් වුණා. එලියන් ලොස් එකක්. බට් ඔයා ස්කිල්ස් හදාගත්තා. ඔයාගේ ඩිසිප්ලින් එක ටිකක් හරි දියුණු වුණා. ඔයා ජජ්මන්ට් ඔයාගේ හොඳට ගන්න ඔයාගේ ඇතුලේ මනස දියුණු වුණා. right? ඒතර මේක ලූසර් මෙන්ටැලිටි එක නෙවෙයි. right? රිසල්ට්ස් ඕනේ තමයි. බට් රිසල්ට් එකෙන් විතරක් ඔයාගේ ෆුල් වැලියු එක මේවා වෙන්නේ නැහැ. ඒ රිසල්ට් එකට වටේ තියෙන දේවල් වලින් ඔයාගේ කැරක්ටර් එක කොච්චර හොඳ වුණාද කියන එකත් බලපානවා. right? පිටතින් නැති වුණත් ඇතුලෙන් grow වෙනවා. ඒතර ඔයා mentally tough කෙනෙක් විදියට ඔයා හැම සිටුේෂන් එකකට මූණ දෙනකොට ෆේලියර් එකක් ආවත් මොකක් ආවත් ඔයාගේ ඇතුලේ ටික ටික ගේන් වෙන්න පටන් ගන්නවා. grow වෙන්න පටන් ගන්නවා. දැන් අන්තිම එක. right? එතකොට දැන් මේ ඔක්කොම ඔයා දැනගෙන ඉවරලා දැන් ඔයාට මේ ස්ටොයිසිසම් මෙන්ටල් ටෆ්නස් එක පුරුදු වෙන්න නම් ඔයාගේ ජීවිතේ කරදරයක් එනකම් ඉන්න ඕනිද? නෑ. රයිට්? ඔයාට මේ දැන් ඉඳන් පටන් ගන්න පුළුවන්. කොහමද? රයිට්? ඔයා ට්‍රැෆික් එකේ ඉන්නකොට ඔයාගේ මනසේ යන හිතුවිලි ටික බලන්න, ඒවට අදාළව යන ඉමෝෂන්ස් ටික බලන්න. ඔටෝමැටිකලි පැටර්න් එකක් විදියට මේවා දැනටමත් ඔයාගේ එනවා තමයි. මොකද ඒවා අවුරුදු 10ක් විතර තිස්සේ ඔයා පුරුදු වෙලා තියෙන ඔයාට හැබිචුවලි ඒවා එන ඔයා දන්නේම නැහැ. රයිට්? ඔයා පොලිමේ ඉන්නවා කීල්ස් එකේ හරි කාගීල්ස් එකේ හරි මොකේ හරි ඉන්නකොට ඉස්සරහා ඉන්න එක්කෙනෙක් බඩු ගමකට බඩු අරගෙන තියෙනවා. දැන් ඔයාට යකා නැගගෙන එනවා. රයිට්? ඒව නෝටිස් කරනවා. රයිට්? ඔයා කාට හරි ඊමේල් එකක් යවුවම රිප්ලයි එකක් නැහැ. කවුරු හරි පොඩ්ඩක් මොකක් හරි ඇදයක් උදයක් ඔයාගේ කිව්වහම ඔයාගේ මොකද්ද එන රියැක්ෂන් එක කියලා ඔබ්සර්ව් කරන්න පටන් ගන්නවා. ඔයා හිතන් හිටිය විදියට ට්‍රිප් එක යන්න උන්නේ නැහැ. ඔයාට කම්මැලි වෙලාවට ඔයා මොනවද කරන්නේ? රයිට්? ඔයාට like cravings ආවහම ඔයා සීනි කන්න ඕනේ වුණාම ටක් ගාලා ඕඩර් එක දානවද? අත ඉබේටම Uber Eats app එකට ගිහිල්ලා එතනින් ඕඩර් එක දාගන්නවද? රයිට්? මේ පැටර්න්ස් ඔයා නෝටිස් කරන්න බලන්න. මේ හැම පැටර්න් එකක්ම මයිනර් ඉන්කන්වීනියන්ස් එකක් වුණ ගමන් පාකින් ස්පේස් එක කවුරු හරි ගත්තා නම් ආයෙ වටයක් ගිහිල්ලා තව ස්ලොට් එකක් හොයන්න ඕනේ. මේ වගේ ඒවා එනකොට ඔයා මුලින්ම මේ දැන් ඉඳන් ඔබ්සර්ව් කරන්න පටන් ගන්න. මගේ මනසේ ප්ලේ වෙන ස්ටෝරි එක මොකද්ද? මොනවද ඉමෝෂන්ස් එන්නේ? මට මගේ කන්ට්‍රෝල් එකෙන් නැතුව ඇයි මේ එන්ටයර් ටෙලිඩ්‍රාමා එක වගේ එන්ටයර් පැටර්න් එක ඩඩක් ගාලා යන්නේ කියලා ඔයා නෝටිස් කරන්න පටන් ගන්න ඕනේ. රයිට්? එතකොට මෙහෙම නෝටිස් කරාම ඔයාට ඒක මැද්දට පයින්න පුළුවන්. රයිට්? කිව් එකේ ඉන්නකොට ඉස්සරහා එක්කෙනා ගමකට බඩු අරන් තියනවා නම් ඔයාගේ ඔළුවේ එනවා නම් අනේ මේ මිනිහට නම් කියලා වචන ටික යනවා නම් අටක් ගාලා එතන මැද්දට නවත්තලා ඒ වචන ටික යන්න දෙන්නේ නැතුව ඔයා ට්‍රේන් කරන්න දෙයක් නැහැ. මටත් මොනාරි ගෙදර ගොඩක් නෑදෑයෝ වෙන දවසක මම බඩු ගන්නවනේ. එතකොට ඉතින් මමත් ওই විදිහම තමයිනේ කියන ඒක තේරුම් ගන්න තැනට ඔයා එනවා. ඒතර මේක චූටි දේවල් වලින් ඔයා කරනකොට ඔයා ජිම් එකට ගිහිල්ලා ඔයාගේ බයිසෙප්ස් හරි ට්‍රයිසෙප්ස් හරි මොකක් හරි ස්පෙસિෆික් මසල් එකක් ට්‍රේන් කරනවා වගේ මයින්ඩ් එකත් ට්‍රේන් කරනවා මේ වගේ ඕඩිනරි ඩේලි පුංචි දේවල් වලින්. එතකොට මේ ට්‍රේනින් එක පුංචි දේවල් වලින් ට්‍රේන් කරාම ඔයාට දවසක ලොකු දෙයක් ආවත් ඔයාට හැන්ඩල් කරන්න පුළුවන්. ඒ මසල් එක බිල්ඩ් වෙලා තියෙනවා. ගිල ඩම්බෙල් උස්සලා පොඩි ඒවා උස්සලා බයිසෙප්ස් හදාගත්තාම ට්‍රයිසෙප්ස් හදාගත්තාම ආල්ගෝනියක් උස්සන්න කියන එක ගේමක් නෑ. රයිට්? එතකොට අර වගේම කිව් එකක ඉන්නවා නම් වටපිට බලලා හින්ට් එකක් ගහලා නැත්තම් මේ රටේ කිසිම දෙයක් හරියන්නේ නැහැ කිය බැන ඉන්නවද රජයේ තැනකට එහෙම වැඩක් කරගන්න ගියාම? රයිට්? නැත්තම් ඔයා බලනවා මේක මගේ කන්ට්‍රෝල් එකේ නෑ මම මොකටද මේකට මෙතන නැහින්නේ? රයිට්? ඔයා කාම් බ්‍රීතිං කාම් කරගෙන පොඩක් මනසේ යන ස්ටෝරි එක බලලා එතන කන්ට්‍රෝල් එක ඔයාට ගන්න පුළුවන්.
ෆෝන් බැටරි එක වට ෆෝන් එක charge කරන්න බැරි වුණොත් එහෙම උදේම ෆෝන් එක අරන් යනවා බලද්දි charger එක ගෙනල්ලත් නැහැ දවසම ඉවරයි කියලා. දැන් ඉතින් ඒකේ හිත ඉන්නවද නැත්නම් බලනවා ප්‍රොබ්ලම් එක තියෙනවා හරි ෆෝන් එකේ බැටරි බහින්න යන්නේ. දැන් මොකද කරන්නේ සොලියුෂන් එක මොකද්ද? ගිහිල්ලා ඔෆිස් එකේ සමහරට ඒ වගේ ෆෝන් එකක් තියෙන කෙනෙක්ගේ charger එකක් හොයාගන්න පුළුවන්. right someone එනවා කියපු වෙලාවට යාළුවෙක් ආවේ නැහැ. ඔයා පැයක් විතර කැෆේ එකට වෙලා හිටියා. right එතකොට ඔයා ස්ටෝරි එකක් හදා ගන්නවා මගේ වෙලාව ගැන මෙයා කිසිම දෙයක් නැහැ disrespectful අරක මේක කියලා. ඊට පස්සේ වෙන්න පුළුවන් right maybe ඇත්තට මේ යාළුවා ඔයාව ගණන් ගත්තේ නැතුව වෙන්න පුළුවන්. ඔයාගේ ටයිම් එකට respect කරේ නැති වෙන්න පුළුවන් but you have to check it first right ෆැක්ට් චෙක් කරලා ඇත්තටම එයා ඩිස්රෙස්පෙක්ට්ෆුල් වෙලා නම් රයිට් එයා ඇත්තටම හිතලා නම් ඇවිල්ලා නැත්තේ පරක් වෙලා ඇවිල්ලා තියෙන්නේ එන එයාව හලන්න පුළුවන් ජීවිතෙන් but you until you know the fact ඔයා බොරුවට ස්ටෝරි එකක් හදාගෙන බෑ රයිට් ඉතින් මේ වගේ මයිනර් සිටුේෂන්ස් වලදී පොඩි ඒ වගේදී ඔයා මේ කන්ට්‍රෝල් රෙස්පොන්සිව්නස් එක ට්‍රේන් කරාම මනස ඔයාගේ කන්ට්‍රෝල් එකට ගන්න පුළුවන් වුණාම ලොකු එකක් ආව ගමන් ටක් ගාලා ඔයාට හැන්ඩල් කරගන්න කැපැසිටි එක එනවා එතකොට ජීවිතේ ලොකු ප්‍රශ්නයක් ආවම වවාගෙන කන්නේ නැහැ ඔයා. right ඔයා මැද්දට පයින්නවා. right එතකොට ඔයා මෙතන warning එකක් තියෙනවා. ඔයා දැනගන්න ඕනේ stoicism practice කරනවා නම් mental toughness practice කරනවා නම් self judgment එක කරන්නත් එපා. ඔයා හිතන්න බෑ. ඒකයි මුලින්ම ඔයාට කිව්වේ mental tough එක්කෙනෙක්ට අඬන්න පුළුවන්, help ඉල්ලන්න පුළුවන් ඒ වගේ කියලා. ඒක මෙතනත් මතක් කරන්නේ ඔයා දැන් stoicism mental toughness practice කරනවා නම් අද ඉඳන් which you should right life එකේ වගේ මනස තමයි වට තියෙන ලොකුම weapon එක. so you have to make sure it's strong right එහෙම කරනකොට ඔයාට හිතන්න බෑ ඔයාට අප්සෙට් ගියොත් එහෙම මම ස්ටොයික් නෙවෙයි මම වීක් කියලා. අප්සෙට් යනවා ස්ටොයික් අයටත් අප්සෙට් යනවා right ඉමෝෂන් එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ඔයාට ඇඬුනොත් that's fine right ඒකෙන් හදන්න බෑ අයියෝ මම ටෆ් වෙන්න හැදුවා මට ඇඬුණානේ දැන් මම ෆේල් කියලා. එහෙම නෑ. මම බය වුණානේ මගේ මයින්ඩ් එක ස්ට්‍රෝං නෑ කියලා නෑ. ඒව නෙවෙයි මෙතන තියෙන්නේ මේ mental toughness එක එන්නේ අර gap එක. ඔයා දාගන්න gap එක right එතකොට ඔල්ලුවට දාගන්න ඕනේ ඉමෝෂන් එන එක නෙවෙයි එන එක ෆේලියර් නෙවෙයි ඉමෝෂන් හැමෝටම එනවා ඉමෝෂන් සප්‍රෙස් කරන් හිටියොත් එන්න දෙන්නේ නැත්නම් දොරවල් වහගෙන හිටියොත් that's a failure ඉමෝෂන් ආවට කමක් නැහැ ආවට පස්සේ අවයානස් එක ඔයාට නෝටිස් වෙන්න ඕනේ මේ ඉමෝෂන් එක ආවම මගේ normal pattern එක නම් මෙහෙම ටික වෙනවා right මේ සැරේ මම එහෙම දෙන්නේ නැහැ ඉමෝෂන් එක ආවා ඔන්න යකා නැගගෙන එනවා right යකා නැග්ගට පස්සේ මම මෙහෙම කරන්නේ අර කට්ටියට බයිනවා මේ කට්ටියට බයිනවා ගෙදර අයට බයිනවා ඊට පස්සේ මම කාමරේට ගිහිල්ලා දොර වහගන්නවා ඊට පස්සේ පැය දෙකක් විතර සින්දු ආහා ඉන්නවා ඊට පස්සේ බොයිෆ්‍රෙන්ඩ්ටත් කතා කරලා බයිනවා ඒක තමයි මගේ පැටර්න් එක ඒක නෝටිස් කරනවා ඒක නෝටිස් කරලා ඔයා බලනවා ඒ පැටර්න් එකේම ඇයි මං ආයේ යන්නේ මම මගේ normal state එකට ආවනම් හරිනේ කියලා right එතකොට ඒ natural calm state එකට ඔයා ආයේ එනවා. ඒක notice උන් නැති වුණොහම තමයි normal ජීවිතේ වගේ මොකක් හරි event එකක් එනවා, story එක එනවා, අර pattern එකේ ඩඩ ගාලා දිගටම යනවා. හැමදාම ඕක කරන්නේ. ඒතර strong mentality තියෙන එකනා ඒක notice කරනවා. notice කරලා අර මැද්දට පැනිනවා. අර gap එක මැද්දට පැනලා මනසට කියනවා ඔයාට බැන ගිහිල්ලා කාමරේ දොර වහගෙන සින්දුවා ඉඳලා බොයිටත් බයින ඒ පැටර්න් එක විතරක් නෙවෙයි ඔයාට choice එක තියෙන්නේ. තව choices තියෙනවා කියලා. ඒතර mental toughness කියන්නේ perfect performance එකක් නෙවෙයි. ඔයාට හැම වෙලේම ඔයාට පුළුවන් ඉක්මනින් ඔයාගේ natural calm state එකට return වෙන්න පුළුවන් හැකියාව. right. එතකොට හිතන්න ඔයා argument එකක් කරා අද කාත් එක්ක හරි ඒකෙදි ඔයා රියැක්ට් කරා. බැන්න හරි ලොකු සද්දෙන් කතා කරා හරි පර්සනල් දෙයක් කියලා බැන්න හරි මොකක් හරි. ඊට පස්සේ තේරුම් යනවා නම් ස්ටොයික් විදියට ඔයාට තේරුම් යන්නේ මගේ අතින් එතන වැරද්දක් වුණා. මං ගිහලා අපොලොජයිස් කරන්න ඕනේ. right ඒ වගේම ඔයා ට්‍රිගර් එකක් නෝට් කරගන්නවා ඇයි මට ඒ වෙලාවේ කන්ට්‍රෝල් එක ලූස් වුනේ කියලා. ඊට පස්සේ next time අර මනස මැද්දට එන්න ඉඩක් හදා ගන්නවා. ඒක ඔයා ඇනලයිස් කරලා බලලා. ඊළඟ පාර ඔය වගේ ආගියුමන්ට් එකක් ගිහිල්ලා ඒ ට්‍රිගර් එක ආවහම ආපහු බයින පර්සනල් ඒවා කියන තැනට යන්නේ. ඔයා අර පෝස් එකේදී ඔයා දන්නවා ගිය සැරේ මෙහෙම වුණා. මේ සැරේ I'm in control කියලා. right
හැබැයි නන් ස්ටොයික් එක්කෙනා කිව්වේ නෝමල් එක්කෙනා රයිට් එයා හිතනවා මම බැන්නා තමයි හැබැයි මං ස්ට්‍රෝං මං ගිහිල්ලා උතන දෙකට නැවෙන්නේ නැහැ මං අපොලොජයිස් කරන්න යන්නේ නැහැ කියලා that's not good right ඒතර sometimes the strongest action එක තමයි apologize කරන එක especially in your relationship right husband wife girlfriend boyfriend apologize කරන එක weakness එකක් නෙවෙයි දෙකට නැවෙනවා කියලා දෙයක් නෙවෙයි right අරයට වඩා second වෙනවා කියලා දෙයක් නැහැ right it's one of the strongest things you can do you did something wrong you sincerely apologize right it's a quality of a really strong minded person right ඒ වගේම අර කලින් කිව්වා වගේ වටේ ඒ සිටුේෂන් එක දාලා යන්න පුළුවන් උදව් ඉල්ලන්න පුළුවන් බෑ කියන්න පුළුවන් මේ ඔක්කොම ඔප්ෂන්ස් ඒ ඔප්ෂන්ස් ඔක්කොටම ඔයාට ඇක්සස් හම්බෙන්නේ අර මැද්දේ ગેප් එක ඔයා හදාගත්තොත් විතරයි right resilience එතකොට resilience කියන එක අපි බැලුවොත් එහෙම හැම අභියෝගෙදිම අපි කිව්වා වගේ දිනන්න ඕනේ නැහැ right හැබැයි ටක් ගාලා ඔයාට හිට් එකක් ආවොත් මොකක් හරි ඇක්චුවලි පේන් එකක් ආවොත් ඔයා ටක් ගාලා රිකවර් වෙන තැනට එනවද නැත්නම් ඔයාගේ ස්ටෝරියත් එක්ක දිගට ගිහිල්ලා වැඩේ නා ගන්නවද කියලා right එතකොට ඔයාට තේරුම් ගන්න ඕනේ මොකක් හරි ලොස් එකක් ආවොත් ෆයිනෑන්ෂල් ලොස් එකක් නම් ප්‍රැක්ටිකලි ටයිම් යනවා එකකින් රිකවර් වෙන්න ඉල්නස් එකක් ආවොත් බොඩි එකට ලිමිට් තියෙනවා මේ දැන් හෙම්බිරිසාව හැදුනොත් ඊළඟ තප්පරේ හොඳ වෙන්නේ නැහැ right ඒතර බිට්‍රයල් එකක් වුණොත් එහෙම ආපහු ඒ කියන්නේ කවුරු හරි ඔයාට චීට් කරොත් හරි මොකක් හරි ඒ ට්‍රස්ට් එක කැඩෙනවා ආයෙක හදන්න කාලයක් ඕනේ කියලා ඔයා තේරුම් ගන්නවා. ඒතර ස්ටොයිසිසම් වලදී මේ මුකුත් නැහැ ඔක්කොම පොසිටිව් කියලා මුකුත් උන්නේ නැහැ වගේ එහෙම ඉන්නේ නැහැ. රයිට්? ඕ හાર્ඩ් වෙන්නේ නැහැ. ඔයා දන්නවා ස්ට්‍රොං මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් විදියට මේ වගේ ග්‍රීෆ් එකට ඉල්නස් මේ හැම දෙයකම ටයිම් ලයින් එකක් අපිට දාන්න බෑ. දවස් දෙකෙන් මේක හරියයි දවස් දෙකෙන් මම ඕකේ වෙන්නම් එහෙම නැහැ. ඒකට ප්‍රොසෙස් වෙන්න ටයිම් එකක් යනවා කියලා ඔයා දන්නවා ඒකෙන් රිකවර් වෙන්න කාලයක් ඕනේ කියලා. හැබැයි ඒකෙන් රිකවර් වෙන කාලය මාස 2යි නම් මාස 2 ඇතුළත ඔයාගේ ජීවිතේ අනිත් පැති ඔක්කොම කඩන් වැටෙන්න දෙන්නේ නැහැ. right it's very important right ඒක තමයි ඔයාට දුකක් ආවමත් ඔයා strong minded කෙනෙක් විදියට ඔයා දන්නවා මට දුකක් ආවා I need to process this මේ මොහොතේ මට මේක suppress කරලා පෙට්ටගමක දාලා වහලා තියන්න බෑ. එහෙම වුණොත් දවසක ඒක එළියට එනවා right I need to deal with this but ඒ වෙලාව ඇතුළත I'm going to protect my essentials අත්‍යවශ්‍ය දේවල් ටික මම protect කරනවා. ඒ කියන්නේ මං හරියට කෑම කන එක නවත්තන්නේ නැහැ. හරියට නිදා ගන්න එක නවත්තන්නේ නැහැ. උදව් ඕනනම් ගන්නවා right මට කරන්න තියෙන ඩියුටිස් ටික හරියට කරනවා. temporary emotional storms පොඩි හරි ලොකු හරි හැඟීම් වලින් එන කුණාටු ආවහම ඔයා ඒ වෙලාවේ permanent decisions ගන්න නැහැ. ඔයාගේ මේ essentials ඔක්කොම කැඩෙන විදියට. නිරෝගීකමට ඔයාගේ career එකට ඔයාගේ character එකට හානි වෙන දේවල් ගන්නෙ නැහැ. මොකද ඔයාට අර gap එක එනවා. gap එක ආපු ගමන් ඔයාට choices ටික එනවා. pattern එකේ යන්නේ නැහැ. ඒ choices ටික ආව ගමන් ඔයා හොඳට හිතලා බලනවා. හරි මේක වුණා, break up එක වුණා, සල්ලි නැති වුණා. It's there. I have to deal with that. But I'm not going to let that affect my relationships. මේක මගේ health එක කියලා ඔයා decision ගන්නවා. right? එතකොට business එක ඔයාගේ fail වුණොත් එහෙම right දැන් business එක වහන්න වුණොත් එහෙම ඔයා හැමෝටම බැනලා පිස්සු නටලා ඔක්කොම මේ legal මේවා අරගෙන ආරය නිසා මෙයා නිසා එහෙම කරනවද නැත්නම් ඔයා ඒකෙන් ගොඩ යන්න ඕනේ but ඒට කලින් employeesලට හරියට compensation දෙනවද cash වලට මොකද කරන්නේ ඔයාගේ legal obligations තියෙනවනේ ඒවා කරනවද ඔයාගේ family එකට ඒ pressure එක නොදී ඉන්නේ කොහමද sleep හරියට කරනවද මේ ටික ඔක්කොම stabilize කරගෙන ඊට පස්සේ ඔයා බලනවා මොකද උනේ මොකද්ද මම මෙතනින් ඉගෙන ගන්න and දැන් මම මොකද්ද කරන්නේ ආපහු මම ගොඩ නගනවද වෙන මොකක් හරි කරනවද ඒක right එතකොට ඔළුවේ තියාගන්න ඕනේ strong mindset එකක් තියෙන පුද්ගලයෙක් වෙනවා නම් ඔයා එකකින් කියන්නේ ඔයා මැෂින් එකක් වගේ රොබෝ කෙනෙක් වගේ ඊළඟ මොහොතේම bounce back වෙනවා කියලා ඔක්කොම හරි කියලා. It's not going to happen, right? It's emotions we have to deal with it. එතකොට ඔයා mental strong කෙනෙක් විදිහට reality එකට ගැලපෙන විදිහට recover වෙන එක පිළිවෙලට කරනවා අනිත් දේවල් නාගන්නේ නැතුව. right? එතකොට ඔයාට මේ වෙලාවෙම කරන්න පුළුවන් දෙයක් තමයි ලොකු ට්‍රෝමා එකක් නැතුව ළඟදී ඔයාට උන රීසන්ට් සිටුේෂන් එකක් ගන්න. මොකක් හරි නිසා ඔයාට තරහ ගියා හරි එම්බැරස් වුණා හරි මොකක් හරි මැනේජබල් වුණ
මැනේජබල් පොඩි ජීවිතේ ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයක් ගන්න. ඒ කොලයක් අරගෙන ඔයා කොලම් 3ක් හදාගෙන ලියා ගන්න ඕනේ මේ තුන. right? පළවෙනි එක තමයි ඔයා බලන්න ඕනේ ඒ උන සිටුේෂන් එක ඔයාට මේ ළඟදී වුණ ඔයාට තරහා ගිය හරි එම්බැරස් වුණ හරි මොකක් හරි දුක හිතුන සිටුේෂන් එක ඉමෝෂන්ස් පැත්තක තියලා කැමරාවකින් රෙකෝඩ් කරා කියලා හිතාගෙන උන දේ උන සැටියෙන් ඇති සැටියෙන් ලියනවා. right? මැනේජර් මගේ රිපෝට් එකේ එරර්ස් 3ක් මීටින් එකේදී පොයින්ට් අවුට් කරා. ඔච්චරයි ලියන්නේ. මොකද ඒක තමයි උනේ. ස්ටෝරිය නෙවෙයි. ස්ටෝරිය වෙනයි. right? මේ උන දේ ලියන්නේ. right? නැත්තම් යාළුවා මගේ මැසේජ් වලට එක දිගට දවස් දෙකක් රිප්ලයි කරේ නැහැ. උන දේ ලියන්නේ. right? ක්ලයන්ට් ප්‍රොපෝසල් එක රිජෙක්ට් කරා. right? ඩිස්රෙස්පෙක්ට්ෆුල් වුණා හරි ඩිස්රෙස්පෙක්ට් කියන එක හැංගීමක්. උන දේ නෙවෙයිනේ. මෙතන පළවෙනි කොලම් එකේ ඔයා ලියන්නේ සිටුේෂන් එකක් අරගෙන උන දේ. right? exact word වලින් ලියනවා. ඒ විදියටම. ඔයා දෙහි 3 5 ටික දාන්නේ නැහැ. ඒවා දාන හැංගීමෙන් දාන ටික ඒ ටික නැතුව උන දේ ලියනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔයා ලියනවා මොකද්ද මම දැන් මෙතනින් මට හදාගත්ත ස්ටෝරිය කියලා. මැනේජර් කිව්වේ ඔයාගේ රිපෝට් එකේ වැරදි 3ක් තියෙනවා කියලා විතරයි. හැබැයි ඔයා හදාගත්ත ස්ටෝරිය මැනේජර් හිතනවා මම ඉන්කම්පිටන්ට්. මම දක්ෂ නැහැ කියලා. right? යාළුවා මාව වැලියු කරන්නේ නැහැ. මගේ රිජෙක්ට් වුණ නිසා මගේ බිස්නස් එක ෆේල් වෙයි. right? I always මෙහෙම ඔයාගේ ඔළුවේ හැදෙන ස්ටෝරි එක ඔයා ලියනවා. හැදුන ස්ටෝරි එක. තුන්වෙනි එක තමයි ඒ ස්ටෝරි එකට අනුව මම ඊයේ පෙරේද කරපු ඇක්ෂන් එක මොකද්ද? මං කෑ ගැහුවද? ඇඬුවද? යාළුවත් එක්ක කතා නොකර හිටියද? ෆෝන් එක ආයෙ චෙක් කර හිටියද? right? පැය ගාණක් අහස ෆොටෝ ගැටලන්න කල්පනා කර හිටියද? right? එහෙම නැත්තම් යූස්ෆුල් ඇක්ෂන් එකක් ඇක්චුවලි ගත්තද? right? ඒ තුන කොලම් 3ක ඔයා ලියනවා. ඉවෙන්ට් එක මොකක්ද උනේ? ඒකට අදාළව ස්ටෝරිය මොකක්ද? and ඔයා ඒකට ගත්ත රෙස්පොන්ස් එක මොකක්ද කියලා. එහෙම ලිව්වහම ඔයාට චේන් එක පේනවා. right? මේව වෙලා යන වැඩ තමයි. but ඔයාට mental tough වෙන්න ඕන නම් ඉස්සෙල්ලා ඔයාගේ patterns ටික අඳුන ගන්න ඕනිනේ. right? එතකොට මෙහෙම ලියද්දි ඔයාට චේන් එක පේන්න ගන්නවා. අඩේ මම හැමදාම මෙහෙමනේ කියලා. right? ඔයාට සිටුේෂන් ටක් ගාලා ඔළුවේ බල්පත් වෙනවා වගේ එනවා. මේ වගේ එකක් අතනදී වුණාම මම මෙහෙමනේ කරේ මම මෙහෙමනේ කරේ කියලා. පැටර්න් එක ක්ලික් වුණ ගමන් දැන් ඔයාගේ පැටර්න් එක මැද්දට පැනලා අර පෝස් එක දාලා ગેප් එකට පැනලා ඔයාට මේව කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න 4 ඔයාගෙන් අහනවා. right? ෆැක්ට් එක. right? ෆැක්ට් එක තමයි මීටින් එකේදී ඔයාට වැරදි 3ක් පෙන්වනවා. එච්චරයි ෆැක්ට් එක. මං හදපු ස්ටෝරි එක තමයි ඔය assumption එක තමයි එයා මාව incompetent කියලා හිතුවා. right? alternative එක තමයි ඔයාට පුළුවන් හිතන්න හරි දේවා ප්‍රශ්න අහන මොකද්ද මෙතන උන ෆැක්ට් එක. මොකද්ද මං ගත්ත assumption එක. මේ assumption එකටම තමයි අපි judgment එක කියලාත් කිව්වේ මේකටම තමයි අපි කිව්වේ story එක කියලා. ඒතර මොකද්ද මං හැදුව story එක. මොකද්ද මට මේ ස්ටෝරි එක වෙනුවට මේක හිතලා මේක දැන් කරපු එක වෙනුවට ඇක්චුවලි මට ගන්න පුළුවන් ඕල්ටර්නේටිව් එකක් තියෙනවද? right? ඕල්ටර්නේටිව් එකට සිංහල වචනේ දන්නේ නැහැ but තව පාත් එකක් මට තියෙනවද? එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඕකේ මට ඇත්තටම රිපෝට් ලියන එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. right? නැත්තම් ඔයාලට කියන්න පුළුවන් මම ලියපු ටෝන් එක වැරදි. නැත්තම් genuine performance issue. right? ඇත්තටම මම incompetent තමයි. ඒකත් වෙන්න පුළුවන්. ඔයාගේ ඊගෝ එකනේ කියන්නේ ඔයා එහෙම නෑ කියලා. right? එතකොට මේ alternatives ටික ඔයා බැලුවාම ඔයාට පුළුවන් හරි. දැන් මට කරන්න පුළුවන් මොකද්ද? මේකට issues ටික හදලා දානවද? නැත්තම් feedback එක ආයෙ ගිහිල්ලා මැනේජර්ට ඉල්ලනවද? ඔයා මෙහෙම කිව්වේ ඇයි කියලා private conversation එකක් ඉල්ලනවද? right? යාළුවාගේ කේදිත් ප්‍රශ්න 4 අහනවා. මොකද්ද ෆැක්ට් එක? රිප්ලයි එකක් ආවේ නැහැ. ඔච්චරයි ෆැක්ට් එක. මොකද්ද මං හදපු ස්ටෝරි එක? එයා මාව ඉග්නෝර් කරනවා. මේකට ඕල්ටර්නේටිව් එකක් තියෙනවද? ඕල්ටර්නේටිව් එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවද? ඔව්. එයා බිසි වෙන්න පුළුවන්. එයාගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එයාට අමතක වුණා වෙන්න පුළුවන්. ෆෝන් එක කැඩුනා වෙන්න පුළුවන්. ඔහොම එහෙමනම් මගේ next action එක එයාට බැනලා අනේ උඹත් එක්ක මට ඉන්න බෑ.
මාව ගණන් ගන්න නැහැ නේ කියලා බැනලා දාන එක නැතුව මට ගන්න පුළුවන් next action එක මොකද්ද? right? calm follow up එකක් දාන්න පුළුවන්. ඔයාගෙන් දවස් 2-3ක් සද්දයක් නැහැ. are you okay? right? එතකොට ඒකටත් උත්තරයක් නැත්නම් you can check on that or එයා හොඳින් ඉන්නවා කියලා දන්නවනම් you can give space. right? business rejection එකට බැලුවොත් මේ අහන questions 4 පළවෙනියට අහනවා මොකද්ද ෆැක්ට් එක? ෆැක්ට් එක තමයි එක ක්ලයන්ට් කෙනෙක් මට බෑ කිව්වා. ස්ටෝරි එක මොකද්ද? මගේ බිස්නස් මට හරියන්නේ නැහැ. බිස්නස් කරන එක මට හරියන්නේ නැහැ. ඕල්ටර්නේටිව්ස් මොනවාද? හරි මේ ක්ලයන්ට් wrong. මම තෝරගත්ත ක්ලයන්ට් wrong. right? එක්ක මගේ ප්‍රයිසිං වැඩි. right? එක්ක ටයිමිං වැරදි. මේ ක්ලයන්ට් මේ වෙලාවේ මේක වැඩක් නැහැ. right? නැත්නම් මම දුන්න ඔෆර් එක මදි. නැත්නම් ඔෆර් එක ක්ලයන්ට් තේරෙන්නේ නැහැ. right? එතකොට ඔයා බලනවා අර ස්ටෝරි එකෙන් ගිහලා මම බිස්නස් වැරදි කියලා බිස්නස් එක අතාරින්නේ නැහැ. ඔයා බලනවා හරි එහෙනම් මගේ මේක ඊළඟ වෙන්න ඕනේ. මම ක්ලයන්ට්ගෙන් අහලා බැලුවා නම් හරි ඇයි එයා බැහැ කිව්වේ කියලා. right? ඒ අතරේ මං ගිහලා තව ක්ලයන්ට් කෙනෙක් හොයාගන්නවා. තව 100 දෙනෙක් හොයාගන්නවා. බිස්නස් එක අතාරින්නේ නැහැ. right? ඒතර assumption එකට ඔයා ගත්ත action එක නැතුව ඔයා alternatives ටික හොයාගන්නවා. right? right. එතකොට ඔයාට මෙහෙම ලියන්නත් පුළුවන්. මොකක් හරි සිටුේෂන් එකක් වුණාම මට දැනෙන ඉමෝෂන් එක මොකක්ද? ඇංගර් එක, ෆියර් එක, දුක හිතෙනවා, එම්බැරස්මන්ට් මේ ඔක්කොම වෙන්න පුළුවන්. මේ ඉමෝෂන් එක මට කරන්න තියෙන ඉමීඩියට් ඇක්ෂන් එක මොකක්ද? right? ඉමෝෂන් එකක් ආවහම ඒක හැම වෙලේම හිර කරගෙන ඉන්න ඕනේ නැහැ. right? ඔයාලට මේ ඇක්ෂන්ස් ගොඩක් තියෙනවා කරන්න. right? ඔයාලට වැඩේ අතාරින්න පුළුවන්, හිතෙන්ම ෂවුට් කරන්න පුළුවන්, අඬන්න පුළුවන්, පැත්තකටලා ඉන්න පුළුවන්, ගිහිල්ලා ආපහු රිලේෂන්ෂිප් එක කවුරු හරි දාලා ගියා නම් ගිහිල්ලා බේක් කරන්න පුළුවන්. ඕමෝම ඔයාට තියෙන ඉමීඩියට් ඇක්ෂන්ස් ටික ඔයාට ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් ආවම. ඊට පස්සේ ඔයා බලනවා මතකනේ අපි කැරක්ටර් එක ගැන කතා කරා. මේ ඇක්ෂන් ඔක්කොම තිබ්බහම මෙතන බලන්න ඇටැක් කරන එක. හිටපන්කෝ මන් දෙන්නම් කියලා ගේම ඉල්ලන්න යන්න පුළුවන්. ඔයාව දාලා ගියපු එකනට හිටපන්කෝ දෙන්නම් කියලා නරක දෙයක් කරන්නත් පුළුවන්. right? Facebook එකේ බෑන්ලා දාන්නත් පුළුවන්. ඒවත් options, that's fine. right? හැබැයි ඔයා ඊළඟට ඔයාගේ කැරක්ටර් එක අපි ගැන කතා කරේ. දැන් ඔයා අහනවා මගේ කැරක්ටර් එකේ වැලියුස් වලට මෙතනින් ගැලපෙන ඇක්ෂන් එක මොකද්ද? මම ඊළඟ කන් නැතුව මට වාසි වෙන මගේ ස්ටේටස් එක රැකෙන ඇක්ෂන් එක මොකද්ද? එතකොට ඔයාට හිතේ අපෝ මීටින් එක මැද්දේ කෑ ගැව්වොත් මගේ කැරක්ටර් එක ගියා. ඇඬුවොත් එහෙම හරියන්නේ නැහැ. මෙහෙම ඔයාගේ ඇක්ෂන්ස් ටිකේ ගිහිල්ලා ඔයා සමහරට මම පස්සේ වෙලාවක HR එකට කියන්නම් කියන එක වෙන්න පුළුවන් චූස් කරන්න. but ඔයා ඒක චූස් කරන්නේ ඔයාගේ කැරක්ටර් එකට අනුව. දැන් බලන්න මේ ටික ඔක්කොම ලස්සනට එකතු වුණ හැටි. right? ඔයාගේ mental toughness කැරක්ටර් එක තමයි අන්තිමටම ඩිසයිඩ් කරන්නේ අර ગેප් එක ඇතුලේ මනස මැද්දට පැනලා එයාට ඔප්ෂන්ස් ටික ආවහම අර ગેප් එක ඇතුලෙන් ආපු ඔප්ෂන් ටිකෙන් කොයි එකද තෝරන්නේ කියන එක තෝරන්නේ ඔයාගේ කැරක්ටර් එකේ වැලියුස්. ඒ කැරක්ටර් එකේ ගුණාංග වලට හානියක් නොවන ඇක්ෂන් එක තමයි ඔයා තෝරන්නේ. right? ඒතර මේක ආයාය කරනකොට ඔයාට mental toughness එක ඔයාගේ ප්‍රැක්ටිකල් ජීවිතයේ කොටසක් වෙනවා. right? අද ඉඳන් ඔයාට ඒ දේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. right? චුටි ඒ වගේ ඉරිටේෂන් එකක් ආවහම තප්පර 5ක් මැද්දට නවත්තන්න අර ગેප් එක දාන්න. ગેප් එක දැම්මහම මනසට පයින්න පුළුවන්. right? පොඩ්ඩක් දිග හුස්මක් ගන්න. right? හෙමින් හුස්ම ගන්න, ගැඹුරු හුස්මක් ගන්න. ගැඹුරු හුස්මක් ගත්තාම ඔයාගේ නර්වස් සිස්ටම් එකම calm down වෙනවා. right? බලනවා ඔයාගේ ෆැක්ට් එක මොකද්ද උනේ, ස්ටෝරි එක මොකද්ද, ස්ටෝරි එක කිව්ව එකට තමයි අපි කිව්වේ assumption එක, judgment එක මොකද්ද ඔයා දාගන්න. right? දැන් මගේ ඊළඟ ඇක්ෂන්ස් ටික මොනවද? ඒ ඇක්ෂන්ස් වලින් මට මගේ චරිතයට ගැලපෙන විදිය රයිට් ඇක්ෂන් එක මොකද්ද? රයිට් ඇක්ෂන්ස් ගොඩක් තියෙනවා බයින්න පුළුවන්. ඒ ඔක්කොගෙම රයිට් එක මොකද්ද? එතකොට මේක ඔයාට මුලදී පර්ෆෙක්ට් විදියට කරන්න බැරි වෙයි. and training කියන්නේ ඒකනේ. හැම එකම ඔයා චුට්ට හැමදාම පොඩි ඒවට යූස් කරාම මේක දවසක ඔයාගේ natural state එක වෙනවා. right? දවසට දවසට නෙවෙයි සිටුේෂන් එකකට තප්පර 5යි ඕනේ. මනසට ඒ තප්පර 5 දෙන්න පොඩි බ්‍රීත් එකක් අරගෙන මනසට catch up කරන්න ඒ gap එක අරන් දෙන්න. right? එතන mental toughness එක මේවා හැම වෙලේම ලොකු දේවල් කරලා නෙවෙයි. right? එතකොට immediate message එකකට ටක් ගාලා emotionally reply නොකර ඉන්න එකයි mental toughness එක. වැඩි වෙන දෙයක්.
රයිට්. බය තිබ්බත් ඔයා ගන්න ඕනේ කෝල් එක ගන්න එක. රයිට්. ක්‍රිටිසිසම් එක ආවත් ඒක හර්ට්ෆුල් වුණත් ඒක ඇතුලේ තියෙන යූස්ෆුල් ඔයාට ග්‍රෝ වෙන්න පුළුවන් පොයින්ට් එක දකින්න එක ඔයාගේ මෙන්ටල් ටෆ්නස් එක. රයිට්. ඔයාගෙන් වැරද්දක් වුණොත් ගිහිල්ලා ඔක්කොලාම ඉස්සරහා ඒක ඇඩ්මිට් කරන්න පුළුවන් එක මෙන්ටල් ටෆ්නස් එක. රයිට්. ප්ලෑන්ස් චේන්ජ් වුණාම ඒකට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් එක. මතකනේ වතුර වගේ වෙන්න ඕනේ. ලෑලි කෑල්ලක් වගේ හයිය වෙලා බෑ. ලෑලි කෑල්ල වැරදි පැත්තෙන් ප්‍රෙෂර් එක ආව පුපුරනවා. වතුර කොහෙන් ආවත් එයා ගන්නට ඇඩ්ජස්ට් වෙනවා. ඒක තමයි මෙන්ටල් ටෆ්නස් එක. රයිට්. පේන් එක නිසා ඔයාට කරන්න තියෙන දේවල් ඔයාගේ එසෙන්ෂල්ස් කන බොන නිදියන ඔයාගේ ආදරණීයන් එක්ක කතා බහ කරන ඒවා ඔක්කොම නාගන්නේ නැතුව පේන් එක ඩීල් කරන්න ඕනේ. බට් එසෙන්ෂල් ටික ප්‍රොටෙක්ට් කරගෙන ඔයාට තියෙන ඩියුටි එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. දැන් ඔයාට ලොකු මේ වෙනකන් හිටියනම් දැන් පැය එකමාරක් තිස්සේ first of all awesome. right. Second of all ඔයාට කියන්නේ මේ වගේ එපිසෝඩ් 8ක් එනවා. මේ 8 හරහා ඔයා අපිත් එක්ක ගියොත් එහෙම ඔයාව ස්ටොයික් පැත්තෙන් මෙන්ටලි ස්ට්‍රෝං කෙනෙක් කරලම තමයි නවතින්නේ. ඒකෙන් කියන්නේ කෝල් පර්සන් කෙනෙක් කියලා. මතකනේ ඉමෝෂන් ලෙස් නෙවෙයි. රයිට්. ඒතර පේන් එක දන්නවා. ඉමෝෂන්ස් දන්නවා. හැබැයි ජජ්මන්ට් එක ප්‍රොටෙක්ට් කරනවා. ඒ කියන්නේ ඔයාගේ චරිතයට වැරද්දක් වෙන්නේ නැති ජජ්මන්ට් තමයි ඔයා ගන්නෙ. රයිට්. බය තිබ්බත් හරියට ඇක්ෂන්ස් ගන්නවා. ලොස් එක ආවත් ඔයා ආපහු රීබිල්ඩ් කරනවා ජීවිතේ. රයිට්. ඩිස්රෙස්පෙක්ට්ෆුල් වුණත් කවුරු හරි ඔයා ඩිග්නිටි එක ආරක්ෂා වෙන විදියට තමයි රෙස්පොන්ඩ් කරන්නේ. රයිට්. ඔයා එසෙන්ෂලි ජීවිතේ කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් අතරේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් නොබ්ස් ටික හොයාගෙන ඒ මොහොතේ ඒ ටික කරකවන එක තමයි කරන්නේ. රයිට්. කෝල්ඩ් කෙනෙක් නෙවෙයි ස්ටේබල් කෙනෙක් වෙන්න. right. ලයිෆ් එකේ ගෝල් එක වෙන්න ඕනේ පේන්ලස් ලයිෆ් එකක් වෙන්න නෙවෙයි. පේන්ලස් ලයිෆ් එකක් කාටවත් එන්නේ නැහැ. චැලෙන්ජස් එනවා. right. people change. අපේ ඇඟ වයසට යනවා. right. හදන plans fail වෙනවා. සල්ලි එනවා යනවා. right. relationships කැඩෙනවා හැදෙනවා. right. reputation එකට හානි වෙනවා ගොඩ නැගෙනවා. අන්තිමටම ඩෙත් එකත් එනවා. right. මේවා අයින් කරනව නෙවෙයි ස්ටොයිසිසම් වලින්. right. මේ හැම එකක්ම හරහා ඔයා සම්පූර්ණ ක්ලියර් මයින්ඩ් එකෙන් අර ගැප් එකට පැනලා ඔයාගේ චරිතය හදාගන්න. ඔය චරිතයට හානියක් නොවන හරි ඇක්ෂන්ස් ටික ගන්න තමයි ඔයා ට්‍රේන් වෙන්නේ. රයිට්. වේදනාව නවතින්නේ නැහැ. හැමදාම මොනා විදියට හරි ජීවිතේ ඔයාට චැලෙන්ජස් ඒවයි. හැබැයි ඔයා නිශ්චලව ඒක හරියට අර ගැප් එකේ අර තප්පර 5 දාගෙන තප්පර 5ක් දාන්නේ මනසට ඇතුළට එන. ඊට පස්සේ ඔයාට පැයක් වුණත් දාලා ඒක ඇනලයිස් කරන්න පුළුවන්. රයිට්. මතක තියාගන්න ඔයාට වෙන දේ හැම වෙලේම ඔයාගේ කන්ට්‍රෝල් එකේ නැහැ. රයිට්. හැබැයි ඔයා ඒ දෙයට දෙන මීනින් එක, ඒ කියන්නේ ඔයා ඒක වටේ ගොඩනගන ස්ටෝරි එක වගේම ඊට පස්සේ ඔයා ගන්න ඇක්ෂන් එක ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. 100% තියෙනවා. රයිට්. ඔයාට මොනවද වෙන්නේ ඔයා දන්නේ නැහැ. උන දෙයට ඔයා ස්ටෝරිය හදන්නේ කොයි විදියටද කියලා ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. ඊට පස්සේ මොන වගේ රෙස්පොන්ස් එකක්ද මන් දෙන්නේ කියන එක ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. රයිට්. පර්ෆෙක්ට් වෙන්න හදන්න එපා. දෙතුන් පාරක් වැරදුනා කියලා මාසයක් තිස්සේ වැරදුනා කියලා that's fine. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. again and again and again. right. අද එක්සර්සයිස් එක මතකයිනේ. ආයෙ රිමයින්ඩ් කරොත් එහෙම රීසන්ට් ඉවෙන්ට් එකක් ගත්තා. ෆැක්ට් එක බැලුවා. මොකක්ද ඇත්තටම උනේ? ස්ටෝරිය බැලුවා. රෙස්පොන්ස් එක ඔයා ඒ වෙලාවේ කරපු රෙස්පොන්ස් එක බැලුවා. right. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම මේ රෙස්පොන්ස් එක ගන්නෙ නැතුව මේ ස්ටෝරි එක වෙනුවට ඕල්ටර්නේටිව්ස් මොනවද වෙන්න පුළුවන්, මට තියෙන ඇක්ෂන්ස් මොනවද, ඒ ඇක්ෂන්ස් වලින් මගේ චරිතයට හානියක් නොවි ගන්න පුළුවන් හොඳම ඇක්ෂන් එක මොකක්ද. රයිට්. එතන මේව කොලයක ලියන්න කියලා කියන්නේ මොකද ඔළුව ඇතුලේ තියෙනකොට කැරකෙනවා. හැම එකම කැරකෙනවා. ඒ අපි හිතනකොට එතකොට ෆැක්ට් එකයි ස්ටෝරි එකයි හැම වෙලේම මික්ස් වෙනවා. හැබැයි කොලයක ලියපු ගමන් අර වගේ කොලම් 3කට දාලා ලියපු ගමන් අර ප්‍රශ්න ටික අහපු ගමන් ඔයාට පේනවා මේක ෆැක්ට් එක, මේක මං හදාගත්ත ස්ටෝරි එක. රයිට්. වෙනම පේනවා. රයිට්. එතකොට මේ මාස්ටර් ක්ලාස් එකේ කිව්වා වගේ කොටස් 8ක් තියෙනවා. ඊළඟ කොටසේදී අපි බලන්නේ ඔයා කෙනෙක් ගැන හිතන දේ කොහොමද බලන්නේ, ඔයා ඉන්ටර්විව් රිසල්ට් එකක් ගැන, ඔයාගේ බිස්නස් අවුට්කම් එකක් ගැන, ඔයාගේ පර්සනල් ඔයාගේ ෆීලිංගස් ගැන. රයිට්. ඔයාගේ ජීවිතේ වට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් මොනවද, ඔයාගේ රෙපියුටේෂන් එක. එතකොට මේ වගේ දේවල් හැමදේම වෙද්දි ඔයා කොහොමද
ඔයාගේ ඉන්ටර්නල් පීස් එක තියාගෙන රයිට් අනුන්ටවත් තමන්ටවත් බ්ලේම් නොකරගෙන රෙස්පොන්සිබිලිටිය අරගෙන ඉස්සරහට යන කෙනෙක් වෙන්න කියලා. මුළු පැයක හමාරෙම මාස්ටර් ක්ලාස් එකේ අන්තිමටම ඔයාලට තේරුම් ගන්න දේ තමයි සරලවම කිව්වොත් කේන්ති නොගෙන ඉන්න එක නෙවෙයි වීරකම. කේන්ති ගියත් ඔයාගේ රෙස්පොන්ස් එක ඔයාට තෝරගන්න පුළුවන් වෙන එක. හරි රෙස්පොන්ස් එක තෝරගන්න පුළුවන් වෙන එක. රයිට්. එතකොට අපි මේ ටික බලමු ඊළඟ එපිසෝඩ්ස් වලත්. තව 7ක් තියෙනවා මේ වගේම දිග ඒවා. ෆීඩ්බැක් එකත් පුළුවන් නම් දෙන්න කොහොමද මේක කියලා. ඒ 7 මෙච්චර දිග වෙන්නේ නැතුව තව පොඩි ඒවට කඩන්න ඕනිද කියලා. and මෙච්චර වෙලා අහන් හිටියට thank you.